සුබ දවසක් අනුරාධ. ඒ වගේම තව අපේ මේකට පොඩ්කාස්ට් එකක තුලා ඉන්නවා තව යාළු කීප දෙනෙක්. අද අපි ඉගෙන ගන්න බැලුවේ මේ මහායාන සම්ප්‍රදායෙන් අපිට ඇහෙනවා හාට් සූත්‍රය කියලා සූත්‍රයක්. එතකොට මහා ප්‍රඥා පාරමිතා සූත්‍රය කියලාත් අපි ඔක හඳුන්වනවා. අපි බැලුවේ මේ Universal Mind Training YouTube channel එක කරන අනුරාධකින් දෙයට ගොඩක් අපිට වඩා භාවනා අත්දැකීම් වෙන තියෙනවා. අපිට පොඩි හැඳින්වීමක් දෙන්න පුළුවන් අනුරාධ ඔයා ගැන. ඔව් දැන් මේ පොඩ්කාස්ට් එක මම හිතන්නේ arrange කරේ අපි මේ ඇත්තටම මේ හාට් සූත්‍රය නැත්නම් ප්‍රඥා පාරමිතා සූත්‍රය කියන්නේ මොකක්ද? ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ කියන්නේ ඒක ප්‍රධානම හේතුව තමයි මොකද හාට් සූත්‍ර ප්‍රඥා පාරමිතා සූත්‍ර කියලා අපි චාන් කරන් පුරුදුලන් තියෙනවා මහායාන ට්‍රැඩිෂන් එකට අනුව. ඒතර ඒක පෙරදිග කට්ටිය ඊස්ටර්න් වෙස්ටර්න් බටහිර ඒ කියන්නේ හැමෝම පොදුවේ කරනවා. ඒතර මේක චාන්ටයකට වඩා එහා ගියපු දෙයක්ද සහ මේකේ තියෙන සැබෑ අන්තර්ගතය කුමක්ද? එතකොට මේ අන්තර්ගතය ඇත්තටම ඒම මේ කියන්නේ ඒ කියන කරුණු කාරණා ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. මොකද දැන් ඒක ඇත්තටම චාන්ට් එකක් විදිහට තමයි අපි පුරුදු පුහුණු කරලා මේ හැම වෙලෙම පාවිච්චි කරන්නේ ලංකාවේ. පෙරදිග මේ බටහිර ඒ හැමතැනම ඒ විදිහට තමයි කරන්නේ. එතකොට ඒ චාන්ට් එකට වඩා එහා ගියපු දෙයක් තියෙනවද නැද්ද කියන එක සහ ඒකේ ඉතිහාස කතාව සහ ඒකේ තියෙන ගැඹුරු ආධ්‍යාත්මික සන්දර්භය කියන එක සාකච්ඡා කරන්න තමයි අපි හදන්නේ. මං හිතන්නේ ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් අපි ථේරවාදී සම්ප්‍රදායට විතරක් අරගෙන බැලුවාපම අපි කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ ඇත්තටම ථේරවාදී සම්ප්‍රදාය ගුරුවරයා කියලා තමයි අපි කියන්නේ. මහායානේ ඒ සම්ප්‍රදාය වෙන ගුරුවරු ඉන්නවා අනිත් ඉන්ටර්මීඩියට් ගුරුවරු ඉන්නවා එහෙම ඉන්නවා කියලා තමයි කියන්නේ. මොකද ඒ කතාව වැරදි කියලා මගේ මතය. ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රබල චරිතයක්. මේ ඒ උන්වහන්සේ වගේ ප්‍රබල ප්‍රධාන චරිතයක ඒ තියෙන ඒ වගේ චරිතයක තියෙන ක්වොලිටිස් තුනක් තමයි මේ ඇත්තටම ථෙරවාදයේ මහායාන සහ තන්ත්‍රයානය කියන යාන තුනේ අපි කතා කරන්නේ. එතකොට සිද්ධාර්ථ ගෞතම වගේ චරිතයක් ගැන කතා කරනකොට අපිට යාන තුන නැතුව ගැන කතා කරන්න බෑ. ඒක නිසා අර ඔය හර්ද මොකක්ද අපි කියන්නේ හාට් සූත්‍රයක හර්දේ සූත්‍රයේ මහා ප්‍රඥා පාරමිතා සූත්‍රය ගැන කතා කරනකොට ගෞතම බුදුහාමුදුරන්ගේ තියෙන ප්‍රඥාවන්ත ස්වභාවය. ඒ කියන්නේ නැත්නම් ෆිලොසොෆිකල් ඩෙප්ත් එක ගැන අපි කතා කරනවා ඒකේ. ඊළඟට අපි කතා කරනවා ස්පෙસિෆික් ප්‍රැක්ටිස් එකක් ගැන. මේ ඇත්තටම මේ ප්‍රැක්ටිස් එක නියුතු වෙලා ඉඳලා තියෙනවා මේ බුද්ධ ආගමේ මාර්ගයේ පොය. මොකක්ද මේ ප්‍රැක්ටිස් එක? සහ චාන්ට් එකක් වශයෙන් මේකේ තියෙන අපිට තියෙන උපකාරය. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් චාන්ට් කියනව කරන විදි ගොඩක් දේවල් තියෙනවානේ. ඒ කියන්නේ විවිධ හේතු තියෙනවා. සමහරු චාන්ටින් කරන්නේ මොකටද? අපිට ආරක්ෂාව ලබා ගන්න. එනර්ජි වයිස් අපේ තියෙන ප්‍රශ්න මග අරව ගන්න. ඒ වගේම අපිට ප්‍රොටෙක්ෂන් මෙකැනිසම් එකක්. අන්න ඒ වගේ චාන්ටින් කරන්න තියෙන හේතුවත් අපි බලනවා. ඒතර ඒ වගේ හාට් සූත්‍රයක් ගැන කිව්වහම මේ වගේ අර ඒක මේ අර අපි කියන්නේ මේ මල්ටි ෆැසට් තියෙනවා ඒ. හරි. එහෙමනම් හාට් සූත්‍ර එක අපි සම්පූර්ණයෙන් අහලම ඒකේ අන්තර්ගතයට යමුද? ඔව් අපි මම හිතන එකපාරක් ප්ලේ කරමු නේද අර මේ
එහෙනම් දැන් බලමු නේද මේ හාට් සූත්‍රයේ අපිට පුළුවන් සෙන්ටෙන්ස් බයි සෙන්ටෙන්ස් ගිහිල්ලා ඒක විස්තර කරගන්න ඔව්. ලේසි වෙයි. ඔව්. පළවෙනි සෙන්ටෙන්ස් එක බැලුවොත් ඒකේ තියෙනවානේ නමක් අවලෝකිතේශ්වර බෝධිසත්ව කියලා බෝධිසත්ව කෙනෙක්ගේ නමකින් පටන් ගන්නෙත්. ඊට ඔව්. පස්සේ ඒකේ ස්කන්ධ පහක් ගැන කියවෙනවා. අපිට පොඩ්ඩක් පළවෙනි ඒ කැලේ අපිට කියලා දෙන්න පුළුවන් මොකක්ද ඒක කියන්නේ කියලා. ඔව් දැන් අපි මේ දැන් ගොඩක් මේ මහායාන සූත්‍ර ගත්තොත් දැන් ඒ කියන්නේ ෆස්ට් ඇන්ඩ් ෆෝමෝස්ට් අපේ හાર્ට් ප්‍රඥා පාරමිතා පර්ෆෙක්ෂන් ඔෆ් විස්ඩම් වගේ සූත්‍ර ගත්තොත් අපි දන්නවා මහායාන සංකල්පවල අපි හැම වෙලේම මහායාන දර්ශනය අපි හැම වෙලේම මේ ප්‍රයොරිටි එක දෙන්නේ බෝධිසත්ව ප්‍රැක්ටිස් එකට. ඒ කියන්නේ බෝධිසත්වවරු ගැන තමයි අපි කතා කරන්නේ. ඒතර බෝධිසත්වරුන්ගේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් මේ බුද්ධත්වයේ පතාගෙන ඒ කියන්නේ අවසාන පරමාර්ථ බුද්ධත්වයේ පතාගෙන ඒගොල්ලෝ මේ ආධ්‍යාත්මික ගමන යනවා. එහෙම යනකොට අනිත් අයගේ අභිවෘද්ධිය සඳහා අනිත් අයගේ එන්ලයිට්මන්ට් එක සඳහා තමයි බෝධිසත්වරු කැප වෙන්නේ. තමන්ගේ නිවන සහ තමන්ගේ එන්ලයිට්මන්ට් එක සඳහා නෙවෙයි. එතකොට ඒ බෝධිසත්වරු යන ගමන් මාර්ගයේ විශේෂයෙන් සඳහන් වෙලා තියෙන මහායාන දර්ශනය තමයි. මහායාන සහ තන්ත්‍රයාන දර්ශනය. එහෙනම් හැම මහායාන සූත්‍රයකම අපිට ඒක නිසා පේනවා කුමන හෝ ආකාරයක බෝධිසත්වරයෙක්ට තියෙන සම්බන්ධතාවය. ඉතින් දැන් මේ ප්‍රඥා පාරමිතා හාට් සූත්‍රයේ තියෙන්නේ අපේ මේ අවලෝකිතේශ්වර කියන බෝධිසත්වරයාට සම්බන්ධ අපි කියන්නේ අර ඒ සූත්‍රයේ ඇස්ක්‍රයිබ් කරලා තියෙන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයා. ඒතර අවලෝකිතේශ්වර බෝධිසත්වයන් මේක මම දන්න විදිහට සහ මට මේ මම ඉගෙන ගත්ත විදිහට ඒ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් මේක සම්බන්ධ කරලා තියෙන හේතුව තමයි මේ ප්‍රඥා පාරමිතාව. එහෙම නැත්නම් මේ අර පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් මේ 5 aggregates කියන එක ඒක වැඩ කරන්නේ කොහොමද සහ ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධෙන් ගැලවෙන කියන බේසික් ටීචින් එක ගැන ගොඩාක් මාස්ටරි එක තියෙන එක බෝධිසත්වරයෙක් තමයි අවලෝකිතේශ්වර කියන්නේ. ඒතර අවලෝකිතේශ්වර බෝධිසත්වරයා අනිත් තව විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ථෙරවාදී ශ්‍රාවක මාර්ගයට වඩා මහායාන බෝධිසත්ව මාර්ගය යන බෝධිසත්වරුන්ට තියෙන්නේ ස්පෙસિෆික් යුනික් ගමන් මාර්ගය. සියලු මහායාන බෝධිසත්වරු මේ ස්පෙસિෆික් යුනික් ගමන් මාර්ගය ගමන් කරන්න ඕන නිසා එයාගේ රියලයිසේෂන් එක එයාට ස්පෙસિෆික් යුනික්. එතකොට එයාගේ ප්‍රැක්ටිස් එක එයාට යුනික් එකක්. එයා අනිත් අය කියන විදිහට ප්‍රැක්ටිස් කරන කෙනෙක් නෙමෙයි. කියන්නේ එයාට ඒ ඥාණය එන්නේ ඇතුලෙන්. තමුන් විසින් කරලා. තමුන් විසින්ම මේක මේ සත්‍ය හොයාගෙන යන්න කියලා තමයි බෝධිසත්වරුන්ට ඒ ටෙක්නික්ස් එන්නේ. ඒතකොට බෝධිසත්වරෙක්ට ඉන්නේ හැම වෙලේම විශේෂ ගමන් මාර්ගය. ඒතකොට අවලෝකිතේශ්වර බෝධිසත්ව මේක ප්‍රැක්ටිස් කරේ කොහොමද? එයා කොහොමද මේ පංච උපාදානස්කන්ධයෙන් ගැලවුණා කියන ඒ ක්‍රමවේදය හොයාගත්තේ? පංච උපාදානස්කන්ධයෙන් එයා ඒ දුකින් ගැලවෙන එක හොයාගත්තේ කොහොමද කියන එක දැනගන්න තමයි මේ ඒ අවස්ථාවේදී ඒ සමිට් එකක් කියන්නේ මේ කොහෙද මං හිතන්නේ මටත් මතක නැහැ හරියටම ගිජ්ජකූට පර්වතයේද මන් දන්නේ
ඒ එතන කඳු මුදුනක තිබිච්චේ ඇසෙම්බලි එකක ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවාම මේක ගැන හොඳටම කියන්න පුළුවන් එකම එක්කෙනා අපේ අවලෝකතේශර බෝධිසත්වය තමයි කියලා. ඒ පාර අවලෝකතේශර බෝධිසත්වය ඉතින් මේ ගැන දැන් තේරුම් කරනවා. මොකද එයා විවිධ ටෙක්නික්ස් පාවිච්චි කරපු බෝධිසත්වයෙක් සහ විවිධ විදියට මේක මේ ප්‍රැක්ටිස් කරපු කෙනෙක්. ඒ කියන්නේ එයා ස්වභාව ධර්මයේ තියෙන විවිධ වූ සම්බන්ධතා, ස්වභාව ධර්මයේ තියෙන විවිධ වූ සංකූලතා සහ වෙනස් වීමේ ස්වභාවය දැකලා ඒ වෙනස් වීමේ ස්වභාවය තුලින් තමයි මේක තේරුම් අරගෙන මේ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. ඉතින් එයා ඒක මේ එතන පැහැදිලිව මේ ආර්ට් සූත්‍රය කියනවා. ඉතින් අර මම ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ අර ප්‍රඥා පාරමිතා හාර්ට් සූත්‍රය කියන එක ගත්තාම මේක තියෙන විශේෂත්වය තමයි ඒක චාන්ටින් කිරීමේ තියෙන විශේෂ ක්වොලිටි එක. චාන්ටින් කරන්න පුළුවන් ප්‍රොටෙක්ෂන් එක. චාන්ටින් කරන්න පුළුවන් අපේ සෆරින් එකෙන් ගැලවීම සඳහා වේදනාව අඩු කිරීම සඳහා. ඊටත් වඩා ඕකේ තියෙන අර කියන රියල් ප්‍රැක්ටිස් එක. හිත පුරුදු පුහුණු කරන්නේ කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් මාර්ගය යනකොට. අනිත් එක තමයි මේ ඇත්තටම ඔය ඕක කියන ඔය ඒ කියන කතාවේ තියෙන රසවත් හිස්ටෝරිකල් වැලියු එක. අන්න ඒ දේවල් අපි සූත්‍රයෙන් දැනගන්න පුළුවන්. එතකොට ප්‍රධානම හේතුව මොකක්ද? අවලෝකිතේශ බෝධිසත්වයන් සම්බන්ධ වීම. මොකද ඒ බෝධිසත්වරයෙක් කොහොමද ප්‍රඥා පාරමිතාව පුරන්නේ සහ අර ප්‍රැක්ටිස් එක තනියම කරන්නේ. තමන්ගේ ඇතුළෙන්ම මේක සත්‍ය හොයාගන්නේ කොහොමද කියන එක බෝධිසත්වරයෙක් කරන විදිහ තමයි ඒක කියලා තියෙන්නේ. හරි. එතකොට ඒක කියලා තියෙනවා නේද මේ all five skandhas are empty and is saved from all suffering and distress. ඔව් දැන් අන්න ඒක දැන් ප්‍රධානම එතන තියෙන කතාව. දැන් වෙන කිසිදු ආගමක සහ වෙන කිසිදු දර්ශනයක නැති දෙයක් අපේ මේ බුද්ධ ආගමේ සහ බුද්ධ ආගමේ ප්‍රැක්ටිස් එකේ කියලා තියෙනවා. ඒ තමයි පංචස්කන්ධයට ඇලීමෙන් ඇති වෙන දුක. පංචස්කන්ධයට උපාදානය ඇතිවීමෙන් ඇති වෙන දුක. රයිට්? ඒතර පංචස්කන්ධයට උපාදාන වීමෙන් ඇති වෙන දුක ඇත්තටම අපිට සාමාන්‍ය අපි නෝමල් එකේ ප්‍රැක්ටිස් එකේ නැති කෙනෙක්ට තේරෙන්නේ නැහැ. මේ මාර්ගයට වැටිච්ච කෙනෙක්ට තමයි ඒක තියෙන දුක සෑහෙන තේරෙන්නේ. රූප වේදනා සංඥා සංකාර. ඒතර අපි ඒව ගන්නෙ කොහොමද? ඇස කන දිව නාසය ස්පර්ශය තුන. අර රූප වේදනා සංඥා සංකාර වලට අපි ඇලෙනවා. ඒතර ඒක ඇලීමත් එක්ක අපිට බය ඇති වෙනවා, සැක ඇති වෙනවා, අපි එකෙන් කතාවක් හදනවා. ඊළඟට අපි ඒ කතාවේ ජීවත් වෙනවා. ඒකෙන් ලොකු දුකක් ඇති වෙනවා. නමුත් දැන් මේ බෝධිසත්වරයෝ මේ සහ මේ රහතන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට වඩන අය මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒකට අහු නොවන විදියට පංචස්කන්ධයට අහු නොවන විදියට පංචස්කන්ධේ උපාදානය නොකරන විදියට ඒගොල්ලෝ සතිමත් භාවය තුළින් ප්‍රැක්ටිස් එකක් කරනවා. අන්න එහෙම කරනකොට ඒගොල්ලන්ට තේරෙනවා අර පංච උපාදානස්කන්ධය ලෙස ගන්න ඒවා අතර ඇත්තටම කිසිදු සම්බන්ධතාවයක් නැහැ කියලා. එන මනසේම හේතු මූලික වෙලා මනසේම තියෙන ඩිපෙන්ඩන්ට් නේචර් එක හේතු වෙලා තමයි අර රූප වේදනා සංඥා සංකාර කියන රවුම කතාව හදන්නේ කියන එක මේ ප්‍රැක්ටිෂනර්ට තේරෙනවා. ඒතොර එහෙම වුණාපම වෙන්නේ අර එයාගේ ඔළුවේ අර සෆරින් එක හැදෙන කතාව එන්න අඩු වෙනවා, කැඩෙනවා. අන්න එතකොට මේ එයා අර දුකෙන් නිදහස් වෙනවා කියන එක තමයි ඔහුගේ අදහස් කරන්නේ. එතකොට එහෙම බැලුවාම 5 ස්කන්ධ මොනවාද 5 ස්කන්ධ? පංචස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර, ඒකෙන් ඒ ඔක්කොම ටික අහුවෙලා ඇති වෙන විඥානය කියන එකෙන් මෙයා නිදහස් වෙනවා. ඒතකොට ඒවට තියෙන මේ clinging එක clinging to the 5 skandhas it will diminish. ඒ කියන්නේ ඒක නැති වෙලා යනවා. ඒතකොට ඒකෙන් අර මනස නිදහස් වෙනවා. නිරවුල් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය කියන්නේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙනවා කියනවනේ. එළියේ තියෙන සිග්නල් එළියේ තියෙන සංඥා වලින් එයාව තවත් හොලවන්න බැහැයි කියලා කියනවා. එහෙම කතාවක් කියනවා. ඒතකොට ඒකේ තේරුම ඒක තමයි. මේක ඒකට කියනවනේ මේ පංචස්කන්ධයේ all five skandhas are empty කියලා. ඔව්. මේක තියෙනවනේ five skandhas are empty කියලා. ඒකෙම link එකක් තියෙනවා ඊළඟ segment එකට. ඒකේ තියෙනවා that which is form is emptiness, that which is emptiness form. ඔව්. ඒක තමයි දැන් ඒකට විවිධ දැන් ඒකට මේ
විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. අතන 5 මට තේරෙන විදිහට මට දැනෙන නිසා මගේ ඉන්ටෙලෙක්චුවල් මේකට දැනෙන විදිහට අතන ප්‍රැක්ටිස් එකේදී 5 ස්කන්ධ සහ empty කියන්නේ පංච උපාදානස්කන්ධයේ ඇති නිෂ්ඵල ස්වභාවය. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය කියලා ඇත්තටම එකක් නෑ. අපි අර ඩොට් කනෙක්ට් කරලා ඉවරලා තමයි මේ කතාවක් ගොඩනගන්නේ කියන එක ඒකේ තියෙනවා. ඒතකොට එතන තියෙන්නේ අර මනසෙන් කොහොමද එළියෙන් තියෙන සංඥා අරගෙන කතා හදන්නේ. අපි අර සෆරින් එකක් ගොතන්න ඕන කතාව හදන්නේ කියන කතාව තමයි ඒකේ තියෙන්නේ. ඒක. අනිත් එක තමයි form is emptiness and emptiness is form කියන එකේ එතන තේරුම් දෙකක් විදිහට ගන්න පුළුවන්. එකක් තමයි ඒ කියන්නේ emptiness එකයි form එක අතර තියෙන dependent ස්වභාවය. දැන් අපිට හිතනවානේ දැන් හැමදේම අපේ වටේ සිද්ධ වෙන්නේ out of the blue කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. ඇත්තටම අපිට ඕනනම් කියන්න පුළුවන් විශ්වයේ යම්කිසි අපිට උදව් කිරීමක් නිසා අපිට උපකාරයක් කිරීම සඳහා අපි ගාවට මොන හරි විශ්වයේ විසින් දෙයක් එවනවා කියලා අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් අපිට යම්කිසි පිනක් කරගන්න වගේ මොකක් හරි දෙයකට හරි මොන හරි සිටුේෂන් එකකට අපිට මිනිස්සෙක් අපි ගාවට එවනවා කියලා. ඒතර ඒක අපිට කියන්න පුළුවන් විශ්වයේ විසින් එව්වයි කියලා. ඕනනම් කෙනෙක්ට කියන්න පුළුවන් දෙවියන් වහන්සේ විසින් එව්වා කියලා. ඒක විදිහට කියන්න පුළුවන්. ස්වභාව ධර්මය විසින් එව්වයි කියලා කියන්න පුළුවන්. ඒතර ඒක තමයි emptiness ස්වභාවය. අර අපි ගාවට එන මිනිස්සයා තමයි form එකේ ස්වභාවය. ඒතර ඒ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, dependent nature එකක්. ඒතර අපි ඒකයි කියන්නේ form එක emptiness එකකින් එනවා. ඇත්තම emptiness එක form එකකින් එනවා කියලා. හරිය නිකන් අර මිනිස්සෙක් අපි ගාවට ආපුවම මේ ඒ මිනිස්යාගෙන් අනේ විශ්වයේ මෙයාව මං ගාවට එව්වා කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් විශ්වයේ විසින් මේ පුද්ගලයා මං ගාවට එව්වා. අපි හිතන්නේ කොහොමද ආධ්‍යාත්මික ගුරුවරයෙක් අපිට හම්බ වෙනවා කියලා මූණට. විශ්වයේ විසින් අපිට එව් ආධ්‍යාත්මික ගුරුවරයා කියන කතාව අපි කියනවනේ. ඒතර emptiness එකෙන් form එකේ ස්වභාවය ඒක තමයි. ගුරුවරයාව පෙන්වන මනුස්ස රූපේ. ඒ වගේම form එකෙන් පෙන්වනවා මේ emptiness එකේ ස්වභාවය. ඕක තමයි දෙන්න පුළුවන් හොඳම උදාහරණ. මේකේ ඊට එතකොට මෙතනදී මේ මට තව ආපු ප්‍රශ්නයක් තමයි දැන් ශාරිපුත්‍ර කියලා පුද්ගලෙක් ගැන සඳහන් වෙනවා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ අපි අහලා තියෙන සරියුත් මහරහතන් වහන්සේ ගැනද? එතකොට දැන් අපි ථෙරවාදී සම්ප්‍රදායේ තමයි අපිට හම්බෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ සහ නමුත් අපිට අවලෝකිතේශ්වර බෝධිසත්වවරයා ගැන අහන්න ලැබෙන්නේ නැහැ. අපි අහලා තියෙන ධර්මයේ. තියෙන වැඩේ මේක. එතන පොඩි ඉස්සක යන පාත් දෙක වෙනස් නේද? එක පාත් එකක් අපි බෝධිසත්ව පාත් එක. ඒ ගැන ඕනනම් අපිට ෂෙයා කරන්න පුළුවන්. මම ගොඩක් ආටිකල්ස් ලියලා තියෙනවා ඔය ගැන. මම ඔය යන්න ඕන මේ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිෂනර්ස්ලා යන්න ඕන පාත්ස් දෙකක් ගැන තුනක් ගැන කියලා දෙනවා. බෝධිසත්වරයෙක් යන්න ඕන පාත් එක වෙනස්. ඒගොල්ලෝගේ ප්‍රැක්ටිස් එක ගැන තමයි මහායානිකය කියලා තියෙන්නේ. ඊළඟට අපි ශ්‍රාවක මාර්ගයේ යන්න ඕනේ ඒ පාත් එක තව එකක්. ශ්‍රාවක මාර්ගයේ යන කට්ටිය තමයි සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේලා. ඒතකොට ඒගොල්ලෝ මේ පණිවිඩය ගන්න බුදුවරයෙක්. මම ඉස්සෙල්ලා කිව්වා බෝධිසත්වරයෙක් පණිවිඩය ගන්න බුදුවරයෙක්. එයාට තියෙන යුනික් ප්‍රැක්ටිස් එකක්. එයාට මාවීනික යුනික් දෙයක්. එතකොට ඒක නිසා තමයි මේ මහායාන සූත්‍ර වල හැම වෙලේම මේ බෝධිසත්වරයෙක් ඉන්නේ වෙලේ. අනිතක බාණ්ඩේ ඔයගොල්ලෝ හොඳට බැලුවොත් ඒ සූත්‍ර ඔයා කිඳලා බැලුවොත් මේ හොඳට මේ ඉන්ඩෙප් ස්ටඩි කරලා බැලුවොත් ඒකේ හැම වෙලේම මේ බෝධිසත්වරයාගේ අදහස් වලට මුල් තැන දීලා තියෙනවා. බෝධිසත්වරයාගේ අදහස් වලට අහලා තියෙනවා. කියන්නේ බෝධිසත්ව ඔයා මොකද හිතන්නේ මේ ගැන කියලා බෝධිසත්වරයාගෙන් අහනවා. කියන්නේ එයාට යුනික් ප්‍රඥාවක් සහ නොලෙජ් එකක් තියෙනවා. එයාට විස්තර කරන්න කියන හැම වෙලේම. දැන් මහායාන සූත්‍ර ගත්තොත් ගොඩක් ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ අර බෝධිසත්වරගෙන් අහන්න කියලා කියනවා. ඉතින් ඒ වගේ අර බෝධිසත්ව කතාවේදී තමයි අර ඒගොල්ලොන්ගේ නම් හැම වෙලේම මතුවලා එන්නේ. අපිට දැන් ථෙරවාදීත්ව වගේ අහන්න ලැබෙනවානේ දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒ එක් එක් අයට අදාළ විෂය ශේෂ්ත්‍රයක් තියෙනවානේ කියන්නේ.
මෙයා තමයි ඔකට හරියන්නේ. ඔව්. ඒ වගේ දැන් ඒ වගේ මම හිතන්නේ මහායාන වලත් මේ බෝධිසත්වරුවරයාගෙන් තමයි හැබැයි ඔක අහන්න ඕනේ. ඒ වගේ දෙයක් වෙන්නේ ඒක නැති නේද මෙතන? දැන් ගොඩක් වෙලාවට පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට ඔය 5 ස්කන්ධස් ගැන කතා කරනකොට අපිට ථෙරවාදයේ ඉන්නේ ධම්මදින්න කියන රහත් මෙහෙණියනේ. මොකද එමෙම හැබැයි එතනදී සූත්‍රය අරගෙන බලුවම මේ ධම්මදින රහත් මෙහෙණිය ප්‍රශ්න කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු එක හොඳට අවබෝධ කරලා කියලා තියෙනවා මිසක් එයාගේ ඇතුලෙන් ආව ප්‍රැක්ටිස් එකක් ගැන කියලා නැහැ. අන්න එතනයි වෙනස තියෙන්නේ. හ්ම්. දැන් මෙතනදී කවුද? අවලෝකිතේශ්වර, මංජුශ්‍රී ඊළඟට ඒ වගේ තව ඊට වඩා තව ඉන්නවා බරපතල බෝධිසත්වරු ටික. ඒගොල්ලන්ගේ ඇතුලෙන් ආපු විස්ඩම් එක. ඇතුලෙන් ආපු ප්‍රඥාවක් සහ ඇතුලෙන් ආපු කම්පැෂන් එකකින් තමයි ඒගොල්ලෝ හැමදේම කතා කරන්නේ. ඒගොල්ලෝ තව කෙනෙක්ගේ ටීචින් එකක් ගැන නෙමෙයි කියන්නේ. එච්චරයි වෙනස. ඔව්. එතකොට ශශික ඔව් දැන් ඒකටත් අර මම ආරාධනා කරනවා ඔයගලන්ට එහෙම නැත්නම් පුළුවන් නම් මේ පොඩ්කාස්ට් එකට ඉන්ක්ලූඩ් කරන්න අර මගේ බ්ලොග් එක. ඒ බ්ලොග් එකේ තියෙන ඔක්කොම පාත්වේස් ගැන කියලා. දැන් තන්ත්‍රයාන එක ගැන කතා කරොත් දැන් අපි බැලුවොත් ගෞතම බුදුහාමුදුරුවෝ කියන චරිතය මගේ මතය අනුව මම ප්‍රැක්ටිස් කරපු දේ ඊළඟට අපේ ඩී.ඒ. ජයසූරිය දර්ශනය එහෙම නැත්නම් යුනිවර්සල් මයින්ඩ් ට්‍රේනින් දර්ශනයට අනුව ඒකෙදි ප්‍රැක්ටිස් කරපු ඒ අත්දැකීම අනුව අපිට කියන්න පුළුවන් ගෞතම බුදුහාමුදුරුවෝගේ චරිතයක් ගත්තොත් ඒ චරිතේ ඇත්තටම ගොඩක් තේරුම් ගන්න අපි කියනවනේ මොකක්ද අපි කියන්නේ මේ අචින්තේ ස්වභාවය ඉන්කම්ප්‍රිහෙන්සිබල් නේචර් එකක් තියෙනවා. ඒක අපිට මනුස්ස මේකින් මේ තේරුම් ගන්න බෑ. ගෞතම බුදුහාමුදුරුවන්ගේ තිබ්බ නිකලෙස් ස්වභාවය, නික්ලේශී ස්වභාවය සහ ඒ ප්‍රැක්ටිස් එකේ තිබ්බ රිගරස් ස්වභාවය ගැන අපි කතා කරන උතුම් මානුෂීය ස්වභාවය ගැන කතා කරනවා තෙරවාද. නමුත් ගෞතම බුදුහාමුදුරන්ගේ තිබ්බ ෆිලොසොෆිකල් ස්වභාවය, ෆිලොසොෆිකල් ඩෙප්ත් එක ගැන කතා කරනවා අපි මහායාන. නමුත් ගෞතම බුදුහාමුදුරුවෝ වගේ චරිතයක තිබ්බ ගැඹුරු යෝගී නොලෙජ් එක, ගැඹුරු යෝගී ස්වභාවය, ගැඹුරු යෝගික් අත්දැකීම් ගැන කතා කරන අපි තන්ත්‍රය. එතකොට දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තන්ත්‍රයාන ගැන කිව්වම තන්ත්‍රයාන කියන්නේ මේ සෙක්ෂුවල් මේක ගැන නේද කතා කරන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒතර තන්ත්‍රයානය කියන්නේ ඇත්තටම යුනිවර්ස් එකේ තියෙන විශ්වයේ තියෙන ඉන්ටර්වවන් ස්වභාවය. නැත්නම් විශ්වයේ තියෙන එකකට එකක් බැඳී පැවතීම. නැත්නම් තාන්ත්‍රික එහෙම නැත්නම් එසොටරික් නොලෙජ් එක තමයි තන්ත්‍රයාන අපි කතා කරන්නේ. නමුත් ඒ නොලෙජ් එක හැමෝටම දෙන්න බෑ. මොකද ඒක සුදුසු නෑ ගොඩක් අයට. නමුත් තන්ත්‍රයානය කියන එකේ එසොටරික් ටීචින් එක එන්නේ ඒ බෝධිසත්ව මාර්ගය යන කෙනාට තමයි. මොකද එයා ෆුල් නොලෙජ් එක දැනගන්න ඕනේ. එයා ෆුල් මේ කැපැසිටි එක එයාට තියෙන්න ඕනේ. මේ ඔක්කොම ගැන දැනගන්න. ඒතර තන්ත්‍රයානේ තියෙනවා අර ඒ විශ්වයේ තියෙන එනර්ජිස් වැඩ ගන්න ස්වභාවය. ඒතර විශ්වයේ එනර්ජිස් අතර තියෙන සහසංයෝජ සම්බන්ධතාවය. එහෙම නැත්නම් අපි ථෙරවාදේ කතා කරන්නේ එනර්ජිස් වැඩ ගන්න හැටි. අපි තන්ත්‍රයානය සහ මහායානය තමයි එනර්ජිස් වල තියෙන ස්වභාවයේ සටල් බොඩිස් ඊළඟට සටල් එනර්ජි චැනල්ස් ඒව ගැන කතා කරනවා. මට මේ අපේ chat එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් මම අහන්නම්. එකක් තියෙනවා මම ඒක read out කරොත් එහෙම is there anyone who has attained an enlightened status at all කියලා අපේ නාලක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. Because that itself is a form or an energy. ඒ අන්තිම කැලේ ප්‍රශ්නේ. කියන්නේ හැමදේම emptiness එකකින් එනවා නම් කාට හරි බුදු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඒක ඉතින් අර ෆිලොසොෆිකල් ප්‍රශ්නයක්නේ ඔය. දැන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝගේ චරිතයක් කියලා මම බුදු වුණා කියලා අපි ආවොත් එහෙම කාටවත් බුදු වෙන්න පුළුවන්ද කියලා ඒතකොට අපිට ටීචින් එකෙන් ඉගෙන ගන්න දෙයක්වත් නැහැ මොකුත් නැහැ. නමුත් ඔය ප්‍රශ්නේ ඉන්නේ ෆිලොසොෆිකල් පැත්තේ. ඒතකොට ෆිලොසොෆිකල් පැත්තෙන් මේක න ස්ටඩි කරාපුවම මොකක්ද වෙන්නේ අපිට? ඇත්තටම කෙනෙක්ට බුදු වෙන්න පුළුවන්ද? ෆිලොසොෆිකල් විදිහට අපිට ඕන විදිහට ඕන දෙයක් කියන්න පුළුවන්. එතකොට දැන් පුද්ගල ස්වභාවයක් නැති තැනකට කෙනෙක් ගියාපුවම පුද්ගලෙක් නෑනේ.
එතකොට එහෙනම් යම් බුද්ධ ස්වභාවයක් කියනක අපිට කියන්න බැරි ස්වභාවය. ඇත්තට මෙතන තියෙන ශුන්‍ය ස්වභාවයක් කියන එක තමයි ඔය ප්‍රශ්නේ ඇත්තටම දෙන්න පුළුවන් උත්තරේ. ඒතර කෙනෙක් ඇත්තටම බුදු වෙනවද කියලා ඇහුවාපම ඉතින් පුද්ගල ස්වභාවයකට આવොත් ඔව් කියලා කියන්න පුළුවන්. පුද්ගල ස්වභාවයෙන් නැතුව අරගෙන බැලුවොත් එහෙම එකක් නැහැ කියලා කියන්න. දැන් අපි කියනවා ඔය හොඳ සෙන් කතාවක් තියෙනවා. ඒ සෙන් කතාවේ සෙන් ගුරුවරයා ශිෂ්‍යයාට කියනවා මේ ඔයා දන්නේ නැති වුණාට මේ ගස් කොළන් මේ ඇල දොළ ගංගා ඊළඟට මේ ස්වභාව ධර්ම තියෙන හැමදේම මේ ඔක්කොම බුදු වෙලා තියෙන්නේ කිව්වා. ඔබ විතරයි බුදු වෙලා නැත්තේ කියලා ගුරුවරයා ශිෂ්‍යයාට කියනවා. ඒතර ඒක තේරුම මොකක්ද? ඒ කියන්නේ අර ඒ බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ ස්වභාව ධර්මයේම කොටසක් වෙනවා කියන එකනේ. ස්වභාව ධර්මයේ අදාළ ස්වභාව ධර්මයේ යාන්ත්‍රණයකට පත් වුණා කියන එක. ඒතකොට පුද්ගල ස්වභාවයක් නැති නිසා බුදු වෙනවද කෙනෙක් කියන ප්‍රශ්නේ එනවා. ඒක හරි වැලිඩ් ක්වෙස්චන් එකක්. අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින්නේ emptiness and nothingness is the same or two different things. එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් මේකේ මම හිතන්නේ මේ සූත්‍රයේම සඳහන් වෙනවා emptiness කියන එකයි nothingness nothing කියන එකයි දෙකම වචන දෙකම සඳහන් වෙනවා. ඒකට ඒක ගැන පොඩි ඔව් දැන් අදහසක් නිකන් වචන දෙකක් විතරද අපි නිකන් ඒකට ඇලිලා කතා කරන එක තේරුමක් නැති වෙන්නත් පුළුවන්. ඔය දැන් emptiness කියලා කිව්වහම අර පැහැදිලි කිරීමක්. emptiness nothingness කිව්වහම අර එතන තියෙනවා මේ සමහර අයට ඒක මිස්અන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් නේද? මොකද ඒක නිහිලිසම් වගේ ගන්නත් පුළුවන්. දැන් සමහරලාට ඒ කාලේ බුද්ධාඳුරන්ගේ කාලෙත් එහෙම ඉඳලා කට්ටිය ඉඳලා තියෙනවා නේද? නිහිලිසම් කියන එකේ හිටපු කට්ටිය මොකොත්ම නැහැ. සංජය බෙල්ලට්ටි පුදුද කවුද කියන එක්කෙනාද කවුද? එතකොට දැන් අර emptiness nothingness කියන්නේ ඒක තේරුම ඒක නෙමෙයි. දැන් emptiness කියන එක දැන් ඒක තමයි ඒක එක විදිහට තේරුම් ගන්න පුළුවන්. දැන් පංච උපාදානස්කන්ධයට එනකොට පංචස්කන්ධයට එනකොට ශුන්‍යතාවය කියන එක තේරුම තමයි පංචස්කන්ධයේ එකිනෙකට තියෙන ඩිපෙන්ඩන්ට් නේචර් එක හඳුනා ගැනීම. ඒතර ඩිපෙන්ඩන්ට් නේචර් එක හඳුනාගත්ත එක්කෙනාට අර පංචස්කන්ධයේ ඇත්තක් නෙමෙයි. ශුන්‍ය කියන්නේ එතන තියෙන ශුන්‍ය ස්වභාවයක් කියන එක යාට තේරෙනවා. ඒ එකක්. සාමාන්‍යයෙන් බෞද්ධ දර්ශනයේ emptiness එක nothingness එක කියලා කියන්නේ අර අනුත්පාද ස්වභාවය තේරුම් ගැනීම. එහෙම නැත්නම් අපි කියන අර ලෝකේ තියෙන දේවල් වල ඩිපෙන්ඩන්ට් නේචර් එක තේරුම් ගැනීම. එච්චරයි. කියන්නේ දැන් අපි රූපයක් දැක්කත් සංඥාවක් මොන හරි වගේ දැක්කත් ඒකත් එක්ක අපිට නැగిලා එන රාගය, ලස්ට් එක, එහෙම නැත්නම් ද්වේෂය හරි ආදරේ හරි කරුණාව හරි ඕනම හැඟීමක් ඒ සංඥාවත් එක්ක බද්ධ වෙලා තියෙනවානේ. ඒ කියන්නේ අපේ මතකයන් එක්ක බද්ධ වෙලා තියෙනවා. දැන් අපිට ඒ වුණාට සංඥාවක් දැක්කම හිතෙන්නේ මම මගේ වර්ණම තරහක මේ මගේ හොඳම තරහකාරයක් දැක්කයි කියලා තමයි අපි ගිහලා කට්ටියට කියන්නේ. නෑ ඇත්තටම වැරදි ඒ කතාව. එයා දකින්න සංඥාවක් විතරයි. අර හොඳම තරහකාරයා කියන එක එන්නේ එයාගේ ඇතුලෙන් එන මෙමරියයි අර තියෙන මේ පරණ මතකයන් වලයි මේ ඒ අර අපි කියන්නේ සංඥාව ගැනීම තුලින් එන මේ මොකක්ද අපි කියන්නේ උපාදානයක් සංයෝජනයක් වගේ. ඔව් සංයෝජනකින්. ඒතර මේ ප්‍රැක්ටිස් එක හරියටම කරපු කෙනාට එයා දන්නවා සංඥාව එක ඇතුලෙන් එන එක තව එකක් කියලා. එයා ඒක නිසා අර ඒව අතර තියෙන ඩිපෙන්ඩන්ට් නේචර් එක දකින නිසා එයාට හැම වෙලේම තියෙන තව ශුන්‍යයි. දැන් අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ රහතන් වහන්සේ නමකට මේක සම්පූර්ණ අවබෝධයකට පත් වෙච්ච කෙනාට එළියෙන් හතුරෙන් දැක්කත් ඒ හතුර ඒ කියන්නේ පරණ හතුරෙන් දැක්කත් හතුරා විදිහට එයා අයිඩෙන්ටිෆයි වෙන්නේ නැහැ. ඒකට හේතුව අර සංඥාවයි ඇතුලේ උපාදානය අතර තියෙන සම්බන්ධතාවයේ බිඳුවයි. ඒ කියන්නේ ලෝකේ තියෙන ඩිපෙන්ඩන්ට් නේචර් එකෙන් ඒගොල්ලෝ කියන්නේ ගැලවිලා තියෙනවා. කියන්නේ ඩිපෙන්ඩන්ට් නේචර් එක දන්නේ හින්දා ඒගොල්ලෝ අර දේවල් වලට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එන්නේ ඒක තමයි ශුන්‍යතාවය අවබෝධ වෙනවා කියලා කියන්නේ. හැබැයි ඒක අවබෝධ වෙන්න බැහැ මගේ මතය අනුව භාවනා අත්දැකීම් නැතුව. මොකද මේ භාවනා අත්දැකීම් වලට ගිහිල්ලා ඒ මනසේ ශුන්‍ය ලේයර්ස් වගේක් තියෙනවා. මනසේ යන්න පුළුවන් තියෙනවා අර අපි කියන ඵලසිත හරි ඒ වගේ මොන හරි කියලා ඒ වගේ තැන් වල ගියාපම තමයි අර ශුන්‍යතාවය හරියටම තේරුම් ගන්න පුළුවන්. අපි කලින් කතා වුණානේ ෆෝම් එකයි එම්ප්ටිනස් එකයි අතර සම්බන්ධය.
ඒකෙම තියෙනවා අන්තිම කෑල්ලට දැන් අනුරාධ කියලා දුන්න එක feelings perceptions impulses ඒවත් emptiness එක පැත්තට වැටෙන්නේ. ඒ වගේම අන්තිමට තියෙනවා consciousness. ඔව්. මේක consciousness කියන්නේ ගොඩක් ලොකු මාතෘකාවක් නේ. දැන් ඔව්. spiritual practice කරන කට්ටිය ගත්තත් එතන හැටියට consciousness කියන එකක් දාලා තියෙන්නේ මේ කොටටම ඔව්. තමයි. ඒ කියන්නේ ඒක කියලා දෙන්න ඔව් පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් පංචස්කන්ධය කියන්නේ රූප, ඒ කියන්නේ form, right? වේදනා, feelings, සංඥා, මං හිතන්නේ perception එක කියන්නේ ඒක වෙන්න ඇති. රූප, වේදනා, සංඥා, සංකාර, impulses, consciousness කියන්නේ විඥානය කියන්නේ consciousness. හරි? එතකොට දැන් ඔයා ඇහුවේ consciousness එකේ නැත්නම් විඥානය කියන්නේ ලොකු මාතෘකාවක්. දැන් ඒක ඇත්ත තමයි. මොකද දැන් විඥානය කියන එක මේ ඇත්තටම සෑහෙන ලොකු කතාවක්නේ. විඥානය හැදෙන්නේ කොහොමද? දැන් විඥානය හැදෙන්නේ කොහොමද කියලා එක එක අය එක එක විදිහට අර්ථකථන දක්වලා තියෙනවා. යෝගික් පැත්තෙන් කියන්න පුළුවන් විඥානය හැදෙන්නේ මේ එනර්ජි සෙන්ටර්ස් කීප එක එක්ව වෙලා තමයි ඒක හැදෙන්නේ. නමුත් මේ බුද්ධ ආගම යනවා කියන්නේ විඥානය හැදෙන්නේ පංචස්කන්ධයේ මුල් වෙලා තමයි විඥානය හැදෙන්නේ. මොකද එක එක අය දකින්නේ එක එක විදිහට. දැන් අපි බුද්ධාගමේ විදිහට ගත්තොත් අපි රූපය සහ ඒකත් එක්ක නැగిලෙන සංඥාව, වේදනාව, සංඥාව ඒ අරගෙන තමයි අපි ඇත්තටම විඥානය හදන්නේ. මේ මොහොතේ විඥානයක් හදනවා. ඊළඟට ඒ රූප ආයි වෙනස් වීම තුලින් ඊළඟ මොහොතේ තව විඥානයක් හදනවා. ඔය වගේ විඥානය වැල නොකැඩී හදනවා. ඒතොර ඒ වැල නොකැඩී හදන විඥානය හදන ප්‍රමාණයට තමයි අපිට සිතුවිලි කියනව පහළ වෙන්නේ. ඒතොර සාමාන්‍යයෙන් අපි කියනවා මේ ඒ වගේ විඥාන හදන්න නැති, විඥාන දිගටම හදන්න නැති, කන්ටිනියස්ලි හදන්න නැති තැනට ආවොත් අපිට මේ අපි කියනවා අපේ හිත අර අනිම්මිත සමාධි තත්ත්වයකට ආවයි කියලා අපි බුද්ධ ආගමේ භාෂාවෙන් කියනවා. අපි කියනවා සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක්ගේ සිත නිකන් අනිම්මිත සමාධියක වගේ තමයි තියෙන්නේ කියලා. මොකද විඥානය හැදෙන්නේ කොහෙත්ම ඉඩක් නැහැ. කියන්නේ ඒක හද තියෙන්නේ නැහැ. ඒකින් නිසා සෆරින් එකක්. එතකොට අර අපි මෙතනින් ඒක කිව්වහම තේරුම් ගන්න ඕන දේ තමයි ඒ රූප වේදනා සංඥා සංකාරකෙන් මුල් වෙලා ඒ චේන් එක ඉවර වෙනකොට තමයි විඥානය හදන්නේ. ඊළඟට ආයෙ ওই සයිකල් එක ගිහලා ඊළඟ විඥානයක් හදනවා. එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් form, feelings, perception, impulses මුල් වෙලා තමයි consciousness එක හැදෙන්නේ. ඔක කොහොමම යන්නේ. හරි. එහෙම කොහොම කෙනෙක් කොන්ෂස්නස් එක හරියට නිකන් මඩේ ඉඳලා මඩ වතුරක් මේ මඩ වතුර ඉඳලා රෙද්දක් හොදනවා වගේ වැඩක් නේ. කියන්නේ විඥාන ඇතුලේ ඉඳලාමනේ මුලින්ම තේරුම් ගන්නත් ඕනේ නේද? අන්න ඒක තමයි වැඩේ. ඒ කියන්නේ ඒකට තමයි ඔය සතිමත් භාවය ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ. හැබැයි මගේ මතය අනුව, මගේ අත්දැකීම අනුව අර භාවනාවේ අති සූක්ෂම සුමට සමාධි නැතුව, ඒ කියන්නේ රූප ධානය හරි අරූප ධානය හරි, එහෙම නැත්නම් ඔය කියන ඵල චිත්තයන් හරි ඒ සමාධි නැතුව අපි ඔක ග්‍රෝස් ලෙවල් එකේ මයින්ඩ් එකකින් කරන්න ගියොත් හරි අමාරුයි. එතකොට අපිට රූප වේදනා සංඥා සංකාර දකින්න බෑ. ඒ කියන්නේ ඇත්තට මේක ගොඩක් සියුම් දෙයක්. ඒ රූප වේදනා සංඥා සංකාර කියන එක දකින්න හරි අමාරුයි. ඒක කඩලා දකින්න බෑ. ඩයිසෙක්ට් කරලා බලන්න බෑ. ඒක ඒ තරමට සියුම්. ඒක පුළුවන් බුදුවරයෙක්ට විතරයි මම දන්න විදිහට. මේ නමුත් අර විඥානයේ හැදෙන හැටි ගැන හරි බලා ගන්න තරම් සියුම් විඥානයක් හැදෙන්නේ අර සුමට සමාධි වලට ගිහලා පුරුදු වෙච්ච යෝගීෙක්ට විතරයි කියලා මම නම් දන්නවා. හරි. අපි ඊළඟ සෙග්මන්ට් එකට යමු. ඒකේ තියෙන්නේ all dharmas are marked with emptiness. They do not appear or disappear, are not tainted or pure, do not increase or decrease. මේක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව් දැන් අපි ගත්තොත් දැන් නේද අපි ථේරවාදී බුද්ධ ආගමෙත් කියනවා මේ සත්‍ය අවබෝධ කරාට පස්සේ අපි දෙක බෝට්ටුවක් වගේ තියාගෙන යන්නේ නැහැ කියලා කරේ. ඒ කියන්නේ එහෙනම් ධර්මයටත් ඇත්තටම කියනවා නම් අපි ඇලෙන්නේ නැහැ. කියන්නේ ධර්මයේත් මොකක්ද ඒකත් මේක ගොඩ යන්න මාර්ගයක් විතරයි. ඊට පස්සේ මේක වදාගෙන පොත් කරේ තියාගෙන පොත් පරිශීලනය කරගෙන ඉන්න එකක් නෙමෙයි. ඒ කියන්නේ එතන තියෙන ශුන්‍ය ස්වභාවය. ඒතකොට සියලු ධර්මයන්ගේ තියෙන ශුන්‍ය ස්වභාවය. අන්න ඒක තේරුම් ගන්න එකත් ඔය ඕකේ තියෙන එක ස්ටෙප් එකක් තමයි. පුද්ගල ස්වභාවයේ තියෙන ශුන්‍ය ස්වභාවය තේරුම් ගැනීම එක ස්ටෙප් එක. ඊළඟට ඒක ඔය භාවනා සමාධි වලින්
ඊළඟට ඔය පංච උපාදානස්කන්ධය ඒකේ තියෙන ශුන්‍ය ස්වභාවය තේරුම් ගැනීම තව එකක්. ඊළඟට ලෝකයේ තියෙන මේ අපි කියන්නේ ෆෙනොමෙනන්. ලෝකයේ තියෙන සංසිද්ධීන් වල තියෙන ඩිපෙන්ඩන්ට් ස්වභාවය තේරුම් ගැනීම තව එකක්. ඔය හැම එකම තියෙන ශුන්‍යතාව අවබෝධ වෙනකොට අවසානයේදී අපිට ධර්මයේ තියෙන ශුන්‍යතාවයත් අවබෝධ වෙනවා. ඒතර ධර්මය බදාගෙන ඉන්නේ නේ. ඒතර සියලු ධර්මවලත් තියෙන ශුන්‍යතාවය. ඊළඟට තව එකක් දැන් මේක කියනවා they do not appear or disappear. දැන් අපිට ධර්මය හම්බෙන්නේ පොතකින් හරි කාගෙන් හරි verbal communication එකකින් තමයි. ඒ වුණාට ඇත්තටම බැලුවොත් ඒක එන්නේ විශ්වයෙන්. ඒ විශ්වයෙන් එන පණිවිඩය එතකොට කොහෙන්ද ඒක කොහෙන් හරි කියන්නේ ඇපිය වෙලා තියෙන එකක් නෙමෙයිනේ ඕල්රෙඩි ධර්මයේ තියෙනවා හැම තැනකමනේ. ස්වභාව ධර්මය සහ විශ්වය මේ හැම වෙලාවකම lively present. එතකොට මේ lively present කියන මේ nature එකේ තියෙන energetical ස්වභාවයෙන් තමයි verbal communication එකකින් හරි පොතකින් හරි අපිට ධර්මයේ. එතකොට අර විශ්වයේ අපි කියන මේ මහා බල ශක්තිය හරි විශ්වයේ ධර්මකාය ශක්තිය හරි ඒ තියෙන හැම වෙලේම available එකකින් තමයි ධර්මයේ එන්නේ. එතකොට ඒක 아무තු appear වෙන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් disappear වෙන්න දෙයක් නැහැ. එතකොට ඒකේ තියෙන lively ස්වභාවය තමයි ඕකෙන් කියලා තියෙන්නේ. ඊළඟට අනිත් දේ තමයි they are not tainted or pure. දැන් අපි හිතන් ඉන්නේ ධර්මයේ කියන එක හැම වෙලේම pure විදිහටම අපිට හම්බ වෙයි කියලා. ධර්මයේ කියන එක හැම වෙලේම pure අහිංසක ඒ විදිහට හම්බ වෙයි. ඒක නිසා තමයි අපි ගොඩක් වෙලාවට ධර්මයේ කියන ආධ්‍යාත්මික ගුරු ගාවට ගිහිල්ලා අහිංසක චරිතයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෑ. සමහරවිට අපිට ධර්මයේ හම්බෙන්නේ අපි හිතන්නේම නැති විදිහට. ගුටි කාලා හරි, වැටිලා හරි, මොන හරි වෙලා හරි එහෙම තමයි අපිට ධර්මය හම්බෙන්නේ. එතකොට ඇත්තටම ධර්මයේ කියන එක tainted or pure කියලා කියන්නත් බෑ. ඒකේ dualistic ස්වභාවයක් නෑ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික මේකේ dualistic ස්වභාවයක් නෑ. ඊළඟට තමයි ධර්මය කියන එක මේ ඉන්ක්‍රීස් හෝ ඩික්‍රීස් කරන්නත් බෑ කවදාවත්. විශ්වයේ ස්වභාවය, විශ්වයේ ආධ්‍යාත්මික ස්වභාවය, විශ්වයේ මූලික ශක්තිය කියන මේ කිසිම දෙයක් අපිට කවදාවත් වැඩි කරන්නත් බෑ අඩු කරන්නත්. දැන් අපි කියනවා බුදුවරයෙක් නැති වෙලා කාලයක් ගියාම ධර්මය නැති වෙනවා කියලා නෑ. ඇත්තටම ඒක තියෙනවා. මේ විශ්වයේ ශක්තිය තියෙන ඕන වෙලාව. නමුත් අර ඒක කියන්න ගුරුවරයෙක් නැති ප්‍රශ්න තියෙනවා. ඒක හරි අපි යමුත් ඊළඟ පාර්ට් එකට යන් මේ සූත්‍රයේම මම ඒකත් ඇඩ් කරන්නම් ස්ක්‍රීන් එකට. එතකොට මේකෙදි අපිට මේ සූත්‍රයේ සඳහන් වෙනවා no eyes, no ears, no nose, no tongue. කියන්නේ මේ කියන්නේ අපේ ඔය sensory inputs ගන්නනේ නේද? ඔව්. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් මේක ඇඟට දැනෙන්නේ නැහැ. ඔව්. දැන් අපිට දැනෙන විදිහට ඇස් කියලා දෙයක් තියෙනවා. ඇස් කන් නාසය දිව ශරීරය කියලා දේවල් අපිට තියෙනවා කියලා අපිට දැනෙනවා. ඒකට කොහොමද අපි මේක මොකද්ද අපි මේකෙන් ගන්න පුළුවන් කොහොමද අපි මේක අපිට ගෝචර කරගන්නේ කියන දේ. ඒක තමයි දැන් ඒකෙදී අර අපිට යන්න නම් බුද්ධ ආගමේ තියෙන ෆන්ඩමෙන්ටල් එකට. ඒ තමයි මේ බුද්ධ ආගම අනිත් ආගම් වලට වෙනස් වෙන්නේ. ඒකේ කියනනේ මේ පුද්ගල ස්වභාවයක් නැහැ කියලා. පුද්ගල ස්වභාවයක් නැහැ කියලා කියන්නේ. අපේ පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැලු. there is no individuality කියලා තමයි කියන්නේ. ඒතර පුද්ගලයෙක් නැහැ එහෙනම් මොකද්ද තියෙන්නේ? අර ඇස කන දිව නාසය ඒ පහෙන් ගන්න මේ සිග්නල් අනුව වැඩ කරන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් තියෙන කියලා තමයි බුද්ධ ආගමේ තියෙන ටීචින් එක. ඒතර ඒක අනිත් ටීචින්ස් වලට අනිත් ආගම් වලට සෑහෙන ලොකු වෙනස් කතාවක්. එතකොට දැන් මේක කොහොමද ජස්ටිෆයි කරන්නේ? දැන් එතකොට කෙනෙක් කිව්වොත් මට ඇහක් තියෙනවා කියලා. එතකොට එතන පුද්ගලයෙක් කියනවා. කනක් තියෙනවා කියන්නේ පුද්ගලයෙක් කියනවා. නහයක් තියෙනවා, දිවක් තියෙනවා කියවහම පුද්ගලයෙක් කියනවා. බොඩි එකක් තිබ්බහම නම් පුද්ගලයෙක් කියනවා. අර ඒක බුද්ධ ආගමේ බේසික් ෆන්ඩමෙන්ටල් ටීචින් එකට මැච් වෙන්නේ. ඒකයි අපි කියන්නේ ඇහක් කියලා එකක් නැහැ. නමුත් දකින්න දෙයක් තියෙනවා. ඇත්තටම දැන් අපි කියනවානේ දැන් අපි කණ්ණාඩියක ඉස්සරහට ගියාපුවාම ඇහැ කියන එක ගැන අපි ඉගෙනගෙන නැත්තම්
පොඩි බබෙක් ගන්නකො දැන් ඉපදෙච්ච ලදරුවෙක් එයා ඇහැ කියන එක දන්නේ නැහැ. නමුත් එයාට පේනවා. එයා දන්නේ පෙනීම කියන දර්ශනය. ඒතර ඇත්තටම කියනවා නම් නියම ටීචින් එක ඒක. ඒ විදිහටම අපි බලන්න ඕනේ. ඇහෙන දෙයක් තියෙනවා. දකින්න දෙයක් තියෙනවා. දැනෙන දිවට රසන දැනෙන රහක් තියෙනවා. නමුත් ඇහක් නැහැ. නහයක් නැහැ. දිවක් නැහැ. මොකද ඒක ඒ අර තියෙනවා කියලා ගත්තාම පුද්ගලයෙක් වෙනවා. ඒක බුද්ධ ආගමේ අර ෆන්ඩමෙන්ටල් ටීචර් එකට මැච් වෙන්නේ නැති නිසා මේ විදිහට හිතුවාම අපිට කරදර අඩුයි කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ අපි කියනවා මායාවේ දැහැණෙන් ගැලවෙන්න පුළුවන් ඒ කියන්නේ එක ක්‍රමයක්ලු මේ විදිහට හිතන එක. අපි උදාහරණයක් විදිහට අපි පාරණ සෙන් කතාවක කියනවා මේ ඒක සෙන් ගුරුවරයෙක් අවයානස් එක මයින්ඩ්ෆුල්නස් එක උන්ටම වඩපු කෙනෙක්. එයාත් ඔය ප්‍රඥා පාරමිතා හාර්ට් සූට් එකේ තමයි මූලික කරගෙන තියෙන ප්‍රැක්ටිස් එක. එයා කියනවා එයා මාරයට අහු වෙන්නේ නැතුව ජීවිත කාලේ අවසාන කාලය වෙනකම් කොහොම හරි හිටියලු. දැහැනට අහු නොවි කියලා ඒ සෙන් කතාව කියනවා. ඒතර එහෙම අහු නොවි ඉන්නේ කොහොමද? ඇත්තම කියනවා නම් ওই විදිහට තමයි. ඇහක් කියලා දෙයක් නැහැ. කනක් කියලා දෙයක් නැහැ. නහයක් කියලා දෙයක් නැහැ. දිවක් කියලා දෙයක් නැහැ. මොකද පුද්ගල ස්වභාවයක් නැහැ. නමුත් ඒ ඇසකන දිවනාස පහෙන් ගන්න සිග්නල්ස් එක්ක දුවන පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ කියන එක තමයි ඔය තේරුම. හරි. අර ඒ කියපු එක ගොඩක් වටනවා ඒක. තේරුම් ගන්න හරි ලේසි. කියන්නේ ඉන්ද්‍රිය ඇත්තටම එතන නැති වුණත් ඒ වෙන සංසිද්ධිය තියෙනවා. ඒක නැහැ කියලා අපිට දැන් අපිට උගන්නපු හින්දානේ කවුරු හරි ඇහක් මේක ඇහැ කන නාසය කියලා උගන්නපු හින්දා අපි ගන්න. ඇත්තටම ගැටුවේ නැත්තම් අපිට තියෙන දර්ශනය. ඇසීම රසයක් ඔය ටික විතරයි. අර ඔය විදිහට කියලා දෙන්නේ අර පුද්ගල ස්වභාවයක් නැහැ කියන එක පෙන්වන්න. අපි ඊළඟ එකට යමුද වෙන්න? ඔව්. මේකෙදී මේකේ පටන් ගන්නේ no ignorance කියන එක. කියන්නේ මෝහය නැහැ කියන තැනින් පටන් ගන්න. And no extinctions of it and so forth until no old age and death. And also no extinction of them. No suffering, no origination, no stopping, no part, no cognition, and also no attainment with nothing to attain. මේ අන්තිම කැලල මේ අපිට මේක පොඩක් කියලා දෙන්න පුළුවන්ද මේක? පොඩක් තේරුම් ගන්න අමාරු දෙයක්. ඔව් ඇත්තටම මෙන්න මේ දැන් මේක ටිකක් තේරුම් ගන්න අමාරු දෙයක්. right? දැන් මෙහෙම මේක ගැන කියන්න පුළුවන් දැන් අන්තිම අපි ලයින් එක අරගෙන බලමු. අපි මේ ගැන කලින් කතාත් කරත් එක්ක. Also no attainment with nothing to attain. දැන් මෙන්න මේ වගේ ඒවා කිව්වහම තමයි ගොඩක් අයට මහායාන කියන එක දිරවන්නේ නැත්තේ. يعني දැන් ගොඩක් අය අපි බුද්ධ ආගමට මේවා විරුද්ධයි. හාර්ට් සූත්‍ර කියන එක බුද්ධ ආගමට විරුද්ධයි. හාර්ට් සූත්‍ර කියන එක බුද්ධ ආගමේ තියෙන ථෙරවාදී ප්‍රැක්ටිස් එකට විරුද්ධයි. ඒක නිසා ඒවා ඇත්තම කියනවා නම් heretical views. ඊළඟට ඒ කියන්නේ මොනවද? වැරදි පුරෝකතන වැරදි view එකන් කියලා මිනිස්සු කියන්නේ ඒකයි. දන්නේ දෘෂ්ටි කියන්නත් පුළුවන් කාට. නමුත් අර මං කිව්වේ අර ඒ මහායාන එකේ තියෙන ටීචින් එකේ තියෙන වෙනස්කම් මොකද්ද? අර හැම වෙලේම දේවල් රිප්‍රසන්ට් කරලා තියෙන ෆිලොසොෆිකල් විදියට. අර ඒක එතකොට අපි හැමෝටම ඒක තේරුම් ගන්න අමාරුයි. ඒකයි මෙතන මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් මේක කියලා තියෙනවා no attainment ලු ඊළඟට with nothing to attain. නේද? ඒ කියන්නේ attainment එකක්වත් නැහැලු. attainment එක කියලා ගන්න දෙයක්වත් නැහැලු. ඒ කියන්නේ ඔක කියන එකේ තේරුම තමයි මට දැනෙන විදියට අපි සාමාන්‍යයෙන් මේ පාත් එකට බැස්සොත් බුද්ධ තියෙන මේ පංච උපාදානස්කන්ධයේ කඩන පාත් එකට බැස්සොත් මේ මාර්ගයට බැස්සොත් ඒ කියන්නේ ඉග්නෝරන්ස් එකේ ඉන්න කෙනා ඒ කියන්නේ මෝහයෙන් ඉන්න කෙනා මේ රහත් වෙනකම් මොහේ තියෙනවානේ මං කියන්නේ මේ මුකුත්ම දන්නේ නැති මනුස්සයාට ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය ගැන කිසි උමනාවක් නැහැ නේ. එයාට ඒක දැනීමක් නැහැ. එයා ඒවට අහු වෙවි යනවා. නමුත් මාර්ගයට වැටිච්ච කෙනාට මොකද වෙන්නේ? මාර්ගයට වැටිච්ච කෙනා පංච උපාදානස්කන්ධය අර ඒක ඒවට අහු වෙන එක දැනෙන නිසා එයාට වේදනාව වෙනවා. වේදනාව නිසා එයා පංච උපාදානස්කන්ධයේ තියෙන වේදනාව දන්නේ නැත්නම් පංච උපාදානස්කන්ධයට ලොකු වෙලා පේනවා. මාර්ගයට අහු වෙච්ච කෙනා. මාර්ගය ඉවර කරපු කෙනාට මොකද වෙන්නේ? ඒකෙන් නිදහස් වෙන හින්දා එයා අර මෝඩකම ඉන්න මිනිස්සයා වගේම තමයි. සාමාන්‍ය මිනිස්සයා වගේම තමයි. ඒතකොට එයා තමයි මෙතන කියන්නේ මේක මේ ඉගෙන ගන්න දෙයක් තිබිලව නැහැ නේ කියලා.
තේරුණාට පස්සේ there is also no attainment with nothing to attain. කො මේක ඇටේන් කරන්න දෙයක් නෑ කියලා එයාට තේරෙන්නේ පස්සේ. එතකොට ඒ ගැන තමයි මේ කියලා තියෙන්නේ. ඊළඟට කියනවා no suffering no origination. දැන් පාත් එක පටන් ගන්නෙ කොහොමද? සෆර් වෙලා. සෆරින් එකක් ඇවිල්ලා තමයි පාත් එකට අපි යන්නේ. කියලා ප්‍රැක්ටිස් කරා. දැන් මේක කරලා බැලුවට පස්සේ තේරෙනවා අනේ මෙන්ටල් සෆරින් එක විඥානය හදන එක ඇවිල්ලා තියෙන කොහෙන්ද? මේ පංච උපාදානස්කන්ධ. ඉතින් ඒකෙන් නිදහස් වුණාට පස්සේ සෆරින් එක නැහැ කියන එක තේරෙනවා. no origination කියන එක තේරෙන. ඒ කියන්නේ ඔරිජින් එකක් ඇත්තටම නැහැ කියන. ඊළඟට no ignorance and also no extinction of it. අර ඒකෙදි අර කියන්නේ අර මේක එන්ලයිටන් වෙච්ච මිනිස්සයාට ඉග්නෝරන්ස් එක කියන එකක් තේරෙන්නේ නැහැ කියන්නේ. කියන්නේ මෝහයක් කියන එක මුලින්ම කියන්නේ මෝහය කියන එක දැනෙන්නේ නැහැ මෝහේ ඉන්න කෙනාට. ඒක හරියද? මාර්ගයට වැටිලා පංච උපාදානස්කන්ධයට අවු වෙලා අරෂ්ටාංගික මාර්ගේ වඩන මිනිස්සයාට මෝහය කියන එක දැනෙනවා. මෝඩකම දැනෙනවා. ලෝකයට අහු වෙන එක දැනෙනවා. ඊට පස්සේ මේක ඉවර කරපු කෙනාට එහෙම එකක් තිබිලා නැහැ. මේ ඇත්තටම මේ මම ෆ්ලෝ එකකට අහු වෙලා ඉඳලා තියෙන්නේ. ඒ ෆ්ලෝ එකට අහු වෙච්ච ඉඳ තමයි මට දුක දැනෙලා තියෙන්නේ කියලා තේරෙනවා. එතකොට එයාට තේරෙනවා ඇත්තටම මෝහයක් කියන්නේ මොකද්ද? මගේ මෝඩකම තමයි මොකක් හරි තිබිලා තියෙන්නේ කියලා. වෙන මොකුත් තිබිලා නැහැ ඊට. ඒතර ඒ ටික තේරෙනාම තමයි ඔය කතාව කියන්නේ. හරි. ඒ කියන්නේ ඇත්තටම ඉතින් මේ කියන්නේ එතකොට ඔය අත්දැකීම අරගෙන ප්‍රත්‍යක්ෂ වුණොත් මේක තේරෙනවා. ඒකයි ඉතින් මේක කතාවක් විතරයි නේ. කියන්නේ. ඔව් ඒ කියන්නේ එහෙමයි. ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනා තමයි අර අපි කියන්නේ මේක අවබෝධ වෙච්ච කෙනයි මෝඩ මනුස්සයයි සාමාන්‍ය මනුස්සයයි දෙන්නම එක වගේ කියලා අපි කියනවනේ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ අර ඒක තමයි ඔය වගේ වාක්‍යවල කියලා තියෙන්නේ. හරි. මේකෙන් ප්‍රශ්න මොනවද තියෙනවද? වෙනර? නෑ මට විශේෂ ප්‍රශ්නයක් නැහැ. අපි මම හිතන්නේ තිබ්බ ටික ඔක්කොම පැහැදිලි වුණා මේ කතා කරපු දේවල් වලින්. අපි ඊළඟට යන්නේ නේද? ඊළඟ කොටසට. යා. මේකේ උඩ කියලා අපි නිර්වාණ ගැන කතා කරනවා නේද? ඔව් දැන් මේකේ මම හිතන්නේ පළවෙනි අර ලයින්ස් තුන ගොඩක් වැදගත් නේද? බෝධිසත්ව depends on ප්‍රඥා පාරමිතා. And the mind is no hindrance. Without any hindrance, no fears exist. තොර බෝධිසත්වරය හැම වෙලේම ඩිපෙන්ඩ් වෙලා තමුන් බේස් වෙලා ඉන්නේ ප්‍රඥා පාරමිතාව. ඒ අයි අර පංච උපාදානස්කන්ධයට අහු වෙන එකේ ඒකේ ඉඳලා එයා ටික ටික තේරුම් ගන්නවා මේ එළියේ තියෙන සිග්නල්ස් වල සංඥාවල ප්‍රශ්නයක් තියෙනවා. මේ සංඥාවලට ඇලෙන්නේ නැතුව සංඥාවලට මේ අපි කියන්නේ ක්ලින්ගින් වෙන්නේ නැතුව ඉන්නවනම් ප්‍රශ්න ඉවරයි. විඥාන හදන්නේ සැරෙන් සැරේ කියන එක තේරුණාපම එයාට ඊට පස්සේ තේරෙනවා අඩේ දැන් මේ පංච උපාදානස්කන්ධය තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේකෙන් ගැලවුවාපම ඇත්තටම හින්ඩරන්ස් එකක් නැහැ මයින්ඩ් එක. කියන එක මේකට තේරෙනවා. මයින්ඩ් එකේ කිසිදු බාධාවක් නැහැ. ඒතර මයින්ඩ් එකේ බාධාවල් තිබුණාම බිය ඇති වෙන්නේ නේ. දැන් හිතන්නකෝ අපි කාව හරි මොකක් හරි එන්වයරන්මන්ට් එක දාලා අපිට එළියෙන් එක එක සිග්නල්ස් පෙන්වනවා. අපි දැන් හිතන්නකෝ දැන් අපි බොහොම ඔය එක එක අපි කියන්නේ අර මෝඩ පහේ චරිතයක් කියන. ඒතොර අපිට ලෝකේ තියෙන සිග්නල්ස් දැකලා එක්ක අපිට බය ඇති වෙනවා. දැන් අපි ගෙදරින් එළියට බහිනකොට කවුරු හරි ගෑන කට්ටිය කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කුණු ගොඩක් අරගෙන එනවා කියන්නේ. එතකොට ඒක අසුබයි. බෑඩ් ඕමෙන් එකක් කියලා. ඊළඟට එළියට බැලලා ටික දුරක් ගියාම මලගයක් තියෙනවා. ඒක අසුබයි. ඊට පස්සේ රෑ මොනවා හරි නිදා ගන්න යනකොට පූසෝ කෑ ගහනවා කියනවා. ඒක අසුබයි. දැන් බෝධිසත්වරුන්ට ඕවා ඔක්කොම nothing නේ. මොකද ඒගොල්ලෝ අර පංච උපාදානස්කන්ධයට අහු වෙන්නේ නැහැ. මිනිස්සුගේ ඇඟට හූනෙක් වැටෙනාපම එතන ප්‍රශ්නේ. රාහු කාලේ එළියට බැස්සාපම එතන තව ප්‍රශ්නේ. ඒ කියන්නේ වැඩේ වෙලා තියෙන්නේ දැන් රාහු කාලේ එළියට බැලලා ඊට පස්සේ ටික දුරක් ගියාපම මොකක් හරි හානියකුත් වෙනවා. ඊට පස්සේ අර මිනිස්සයා කරන්නේ අර ඒවා කනෙක්ට් කරනවා. අර එයා ඩොට් කනෙක්ට් කරනවා. එතකොට මේ ඩොට් කනෙක්ට් කරාපම එයාට කතාවක් මැවිලෙනවා. විඥාණයට කතාවක් හැදිලෙනවා. එතකොට එයා රාහු කාලේ එළියට බහැපු හින්දා අරක උණයි කියන කතාව ඩොට් මේ කනෙක්ට් වෙලා යනවා. කාලම් හදනව නේද?
ඔව් ඒක තමයි ඩොට් කනෙක්ට් කරනවා කියන්නේ අන්න ඒක තමයි මනසේ ස්වභාවය. මොකද මනස හැදිලා තියෙන්නේ ඩොට් කනෙක්ට් කරලා හැම වෙලේම. ඩොට් කනෙක්ට් කරලා ඒ විඥානයේ කතාවක් හදන එක තමයි මනසේ ස්වභාවය. නමුත් බෝධිසත්වරයා එහෙම නෙමෙයි. එයාට ඇඟට හූනෙක් වැටුනොත් එහෙම එයාට එතනින් එහාට කතාවක් නැහැ. ඒක නිකන් එයාට සිද්ධියක් විතරයි. එයා එළියට බැස්සාම මලගයක් දැක්කම ඒක සිද්ධියක් විතරයි. එතකොට ඒ වගේ අර එයා ඩිපෙන්ඩ්ස් වෙන්නේ ප්‍රඥා පාරමිතාවෙන්. ප්‍රඥා පාරමිතාවෙන් මොකද්ද කියන්නේ? සියලු සංඥා රූප වේදනා සංඥා සංකාර ඩිපෙන්ඩන්ට් නෑ එකක්වත්. ඩොට් කනෙක්ට් කරන්න බෑ. ඩොට් කනෙක්ට් කරන්නේ මනසේ මෝඩ ස්වභාවය. ඒතකොට එයා ඒකෙන් ෆ්‍රී. හැබැයි ඒකෙන් කියන්නේ එයාට පාර ගිහිල්ලා කොහෙවත් කරදරයක් වෙන්නේ නැහැ කියලා නෑ. කවුරු කර්මෙන් ෆ්‍රී නෑ. කර්ම තියෙනකන් මේවයි. කර්මේ බලපහන. නමුත් එයා ඩොට් කනෙක්ට් කරන්නේ. ඒකයි යාගේ තියෙන සෆරින් එකේ අඩුකම. ඒක නිසා මයින්ඩ් එක no hindrance. මයින්ඩ් එකට කිසි ගැටලුවක් නැහැ. බාධාවක් නැහැ. කියන්නේ මයින්ඩ් එකට කිසි ෆ්‍රී එකේ ඉන්නේ. මයින්ඩ් එක විඥාන හද හද ඉන්නේ. අපි ඒක වගේ හිතකට කියනවා අනිම්මිත ස්වභාවය. එහෙම නැත්නම් අපරිචිත විඥානයක් තියෙනවා කියලා බුද්ධ ආගමේ වචන තියෙනවා. uncreated uncontaminated consciousness කියන එක තමයි ඔක ඉංග්‍රීසි වලින් කියන්නේ. ඊළඟට දැන් hindrance එකක් නැති හින්දා බයක් නැහැ. ඊළඟට කියනවා far apart from every perverted view. ඒ කියන්නේ ඔය තියෙන ඔක්කොම පිස්සු විකාර views වලට වඩා එහා ගියපු නිර්වාණ ස්වභාවයක තමයි එයා ජීවත් වෙන්නේ. ඉතින් ඇයි දැන් පංච උපාදානස්කන්ධයේ ගැටීමක් නැත්නම් රූප වේදනා සංඥා සංකාර වල ඩිපෙන්ඩන්ට් ස්වභාවය තේරුම් ගත්ත කෙනාට ඒ කියන්නේ විඥානයක් හැදෙන්නේ නැහැ. විඥාන හදින්නේ නැහැ. එයා නිකන් අර ෆ්‍රී වෙච්ච මයින්ඩ් එකකින් ඉන්නේ. ඉතින් ඒක තමයි නිර්වාණය කියන්නේ. නමුත් ඒකට නිකන් යන්න බෑ. දැන් සමහරලාට අපිට පංච උපාදානස්කන්ධය නැති වුණත් අපිට අනාගතේ කරන්න වැඩ තියෙනවා. අනාගතේ අපි ගෝල්ස් තියෙනවා. ඒවත් එක්ක ගියාපම අපිට සමහරලාට අපි විඥාන පරම්පරාව හද යන්නේ. ඒක නිසා අපි ඒක කියන්න බෑ අපි ෆ්‍රී එකක් කියලා. නමුත් අර සම්පූර්ණ නිදහස් වෙච්ච කෙනා ඒ අනාගතේ ගෝල්ස් නෑ මේ මොහොතේ විතරක් ඉඳලා කාලයක් පුරුදු වෙච්ච කෙනා ඇත්තම නිර්වාණයක් තමයි. In the three worlds in the three worlds all buddhas depend on ප්‍රඥා පාරමිතා. ඒක නිසාම තමයි යා අනුත්තර සම්‍යක් සම්බෝධියටපත් වෙන්නේ. එතන මේ විඥානයේ රහස, විඥානයේ මායාව, විඥානයේ තියෙන මැජික් ස්වභාවය තේරුම් අරගෙන ඒකෙන් ගැලවෙච්ච කෙනා තමයි මේ පරමාර්ථ බෝධියටපත් වෙන්නේ කියලා තමයි කියන්නේ. ඔව්. මේකේ මේ 3 worlds කියලා තියෙනවා නේද? මේ ඒක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? මේ 3 worlds කියලා මොකක්ද මේකේ අඳුනලා තියෙන්නේ? මම ඒක නම් මමත් හරියටම ඒකෙන් ඇත්ත තේරුම දන්නේ නැහැ. එක්කෝ මනුෂ්‍ය බ්‍රහ්ම දිව්‍ය තල වෙන්න පුළුවන්. ඒ කොහොම කරත් ඒ කියන්නේ ඕනම ලෝකයක ඕනම ඩයිමෙන්ෂන් එකක විඥානයේ තියරිය ඕකයි. මේ විඥානයේ ස්වභාවය තියරිය තේරුම් ගත්ත කෙනා පංච උපාදානස්කන්ධයෙන් ගැලවෙනවා. කියන එක තමයි ඔය කියන්නේ. මෙතන සඳහන් වෙනවානේ මේ දැන් එක ලයින් එකක් තියෙනවා the bodhisattva depends on ප්‍රඥා පාරමිතා කියලා. තව එකක් තියෙනවා all buddhas depend on ප්‍රඥා පාරමිතා කියලා. එතකොට දැන් මහායාන කන්ටෙක්ස්ට් එකේ බෝධිසත්ව බුද්ධ කියන දෙක අතර මොකද වෙනස්කම කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔය දැන් බුද්ධ කිව්වාපම ඉතින් පූර්ණ සම්බුද්ධත්වයට පත්වෙච්ච ගුරුවරයානේ. ඒකෙත් තියෙනවා කතා කීපයක් අපි ඉගෙන කතා නොකරමු. ඕනනම් කෙනෙක්ට පුළුවන් අපේ බ්ලොග් එක බලන්න. එතකොට නමුත් බෝධිසත්වරයා කියන ප්‍රැක්ටිස් එකේ තාම ඉන්න කෙනා. එතකොට එයා නිතරම ප්‍රඥා පාරමිතාවෙන් තමයි ඉන්නේ පංච උපාදානස්කන්ධයට අහු වෙන්නේ නැතුව තමයි. එතකොට ඊළඟ ඒතර ඇත්තටම මේ දැන් මේ සූත්‍රයේ ඇයි මෙච්චර පංච උපාදානස්කන්ධය ගැන කියන්නේ? කාටවත් හිතුණාද? ඇයි ඒක ගැන කතා කරන්නේ? දැන් අනිත් සූත්‍ර ගැන අපි ථෙරවාද සූත්‍ර ගත්තාම රාගය තියෙනවා, ඊළඟ ද්වේෂය තියෙනවා. මෙතේ පංච උපාදානස්කන්ධය ගැන කියලා තියෙනවා. මොකද ඇයි එහෙම හිතන්නේ නැද්ද? මේක නිකන් මුලින්ම අල්ලලා නේද කියන්නේ. කියන්නේ දැන් ඔය
මට හරියට හරි ඒක තමයි මට ඒක තමයි. يعني මේ පාත් එකට බැස්සාම මේක හරි පාත් එකට කෙනෙක් වැටුණොත් එයාට එන ප්‍රධානම කරදරේ ගැලවෙන්න බැරි ප්‍රධානම කරදර බාධාව මට තේරෙන විදිහට මෙන්න මේක. ඒක නිකම් එකක් නෙමෙයි මනසට පුදුම වදයක් දෙන එකක්. මං හිතන විදිහට. අන්න ඒකෙන් ගැලවෙන එක තමයි නැත්තම් ඔය දැන් ඒ ත්‍රිපිටකයේ සමහර තැන්වල කියලා තියෙනනේ පංචස්කන්ධ මායාවේ තියෙන දරුණු බව. તો නිකන් හිතන්නකෝ දැන් පංචස්කන්ධ මායාව දැන් ඔහොම කිව්වට අපිට තේරෙන්නේ නැහැ නේ. මං කියන අපි කියන්නේ අපි ඒ කියන්නේ මම හිතන්නේ මේ පාත් එකට වැටුණොත් විතරයි මේකේ තේරෙන්නේ. වැටෙන්නේ නැතුව තේරෙන්නේ. ඔව් ඒ කියන්නේ මේ පංචස්කන්ධේ තියෙනවද නැද්ද කියලා කාලෙකුත් තියෙනවනේ. එහෙම ගාණක් නැති. නේද? ඊට පස්සේ ඒක තේරෙන්න ගත්තම අනිවාර්යයි කියලා දැන් දැන් මේ මොහොතට එන්න දැන් හැමෝම කියනවා පංචස්කන්ධේ දුකක්ලු පංචස්කන්ධේ මේකක්ලු ඉතින් අපිට එහෙම එකක් තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැහැ කියලා අපි සාමාන්‍ය කියන්නේ මොකද මේ මාර්ගෙට වැටුන්නේ නැතිද? මේ මාර්ගෙට වැටලා තල්ලු වුණොත් තමයි කෙනෙක්ට මං හිතන්නේ ඕක දැනෙන්නේ. ඒකට මේකත් හේතුවක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ භාවනා හරි යෝග වලින් හරි අපි මේ මොහොතට එන්න නිතරම try කරනකොට නේද ඔය පහෙන් එන සිග්නල් වැඩිපුර තේරෙන්න ගන්න. ඒ වගේ තියෙන ප්‍රබලතාවය ඔව් ඉතින් මෙහෙමයි මට නම් තේරෙන්නේ මෙහෙමයි. මට දැනෙන විදිහට. හරි. මුලින්ම මේ මොකක් හරි මේ මාර්ගෙට වැටලා මොකක් හරි ක්‍රමයකින් මේකේ අම්බානක දුක් විඳින්න ඕනේ. මේකේ සෑහෙන දුක් විඳින්න ඕනේ. විඳලා කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙතන මේ වෙන කේස් එකක් මොකක් හරි තියෙනවා කියලා. මුලින්ම මේකේ වැටිලා දුක් විඳලා යන්න ඕනේ. ඒකේ ඉඳලා තමයි ඊට පස්සේ තේරෙන්නේ මොකක් හරි මෙතන වෙන කතාවක් තියෙනවා කියලා. මොකද දැන් ඒ පංචස්කන්ධ මායයට අහු වෙනවා කියන එක අර ඒක නිකන් සිග්නල් එකක් දකින්න එකක් විතරක් නෙමෙයි. ඒකත් එක්ක පේන් එකකුත් හැම වෙලේම එනවා. කන්ෆියුෂන් එකක් හැම වෙලේම එනවා. ඩුවැලිටි එකක් හැම වෙලේම එනවා. එහෙම වුණාම ප්‍රැක්ටිෂනර් ඇත්තටම හිර වෙනවා. එළියෙන් එන සිග්නල්ස් එක්ක එළියෙන් එන සංඥා එක්ක අපිට ඩුවැලිටි එකකුත් එනවා. ඒ කියන්නේ අපිව දෙපැත්තකට හිර වෙනවා. ඒකත් එක්ක ලොකු පේන් එකකුත් එනවා. එක්ක මානසික වදයක් එනවා. ශාරීරික වදයක් එනවා. කල්පනා නැති වෙන ප්‍රශ්න එනවා. ඒ ඔක්කොම ඇවිල්ලා තමයි මේ ප්‍රැක්ටිෂනර්ව හිර කරන්නේ. අන්න ඒකයි කියන්නේ පංචස්කන්ධක මායя එච්චර දරුණුයි කියලා කියන්නේ ඒක. නැත්නම් අපි හිතන જાතියේ මේ මිනිසු බයිනවට ඒ බැනුම් අහගෙන යන එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. අපිව හිර වෙනවා. ප්‍රැක්ටිෂනර්ව හිර වෙනවා හැමදේම. අපි කියන්නේ අර මැට්‍රික්ස් කියන මූවි එක බලලා තියෙනවනේ. ඒ මැට්‍රික්ස් කියන මූවි එකේ කියන්නේ මැට්‍රික්ස් එක දාලා හිර කරනවා කියලා මිනිස්සෙක්. ගැලවෙන්න බැරි වෙන විදිහට. අන්න ඒක තමයි පංච උපාදාන ස්කන්ධයට අහු වෙනවා කියලා කියන්නේ කියලා මට හිතෙනවා. හරි. අපිට එහෙම තියෙන අන්තිම සෙග්මන්ට් එක නේද මේකේ? ඔව් ඊළඟට තියෙන්නේ අපේ මන්ත්‍රය තියෙන්නේ මන්ත්‍රය ගැන විස්තරයක් නේ. ඊළඟ සෙක්ෂන් එකට මම යන්නේ මේකේ තියෙන සාමාන්‍ය ඩිස්ක්‍රිප්ෂන් එක ගන්නනේ. ඔව්. අපි එමුනම් මේක අන්තිමට දැන් අපිට ප්‍රශ්න ටිකක් අහන්න වෙලාව තියෙනවන්නේ. ඔව්. මේ මන්ත්‍රය ගැන අපි පොඩ්ඩක් කතා කරොත් නැත්නම් හාට් සූත්‍ර කියලා කියන්නේ මේකට නේද ඇත්තටම අරක නිකන් මේකේ ඉලැබොරේෂන් එකක් වගේනේ අර ඉංග්‍රීසි වලින් තියෙන පාර්ට් එක ඔක්කොම මේකට කරන විග්‍රහයක් වගේ ගන්න නේද? ඕකේ සංස්කෘත එකක් තියෙනවා. ඉතින් අර ඒක ලොකු එකක් තියෙනවා. ඉතින් එක විදිහට කියනවා. අපි ඉංග්‍රීසි වර්ෂන් එක තමයි අපි ගොඩක් ඔය එතකොට මේ ගාතේ පාරාගාතේ කියන එක ඒක මොන භාෂාවෙන්ද මේ තියෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් අපේ අහලා තියෙන ථෙරවාදයේ අපි පාලි වලින් නේද අපේ ධර්මයේ තියෙන්නේ? අතන මේවා සංස්කෘත නේ. එතකොට ගතේ පාරාගතේ කියන්නේ ඉතින් නේද යන්න එහා යුරට යන්න. ඒ කියන්නේ අනිත් යුරට යන්න. මේ කියන්නේ යන්න සංසාරේ අතහැරලා යන්න කියන එක තමයි ඔය කියන්නේ.
එනටෝක මෙඩිටේටව එනජිස් පාච්චි කල්ලා ඔය කියන්න අරනියන් රනිය රිපෙල් කරන්න ඊවිල් ස්පිරිට් රිපෙල් කරන්න පුළුවන් වගේ එකකුත් ඔතන තියෙනවා ගෝන් වගේ තමයි මං දැක්ක විදිහට මේක තේරුම කියන්නේ. Yeah, completely gone beyond, gone completely beyond enlightenment and hell වගේ කියන්නේ ඒකට ප්‍රේස් කරනවා. අපි කියනවා දෙව් බමුණු දෙව් බමුණු ඒකට මේව කරනවා කියලා කියනවා නේද? බුදු වෙන වෙලාවේ. ඒ වගේ දෙයක් තමයි මම හිතන්නේ මේකෙන් කියවෙන්නේ. ඉතින් මේකේ chant එකටත් මේකට එනර්ජි එකක් තියෙනවා. මොකද අනුරාධ කිව්වනේ තාන්ත්‍රික බුද්ධාගම කියලා දෙනවා කියලා. ඒ කියන්නේ විශ්ව බැඳිලා තියෙන හැටි. දැන් මහායාන දර්ශනයේ තියෙන එක තව එකක් තමයි මේ ප්‍රොටෙක්ටිව් chants ප්‍රොටෙක්ටිව් මන්ත්‍රස් කියන්නේ right. ඒතර ඒව ගොඩක් බලගතුයි. ඒ වගේ මේවා මෙඩිටේටිව් එනර්ජිස් එක්ක කියන්න ඕනේ. ඒ කියන්නේ තමුන්ගේ චක්‍ර සිස්ටම් එකේ චක්‍ර අවදීලා තියෙන එනර්ජිස් එක්ක කිව්වහම ඒකේ පවර් එක තියෙනවා. එතකොට මේ පවර් එකෙන් තමයි ගොඩක් ඔය එනර්ජි වයිස් තියෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පුළුවන්. දැන් සමහර අයට ඔය එක එනර්ජි ඇටැක්ස්, එනර්ජි බ්ලොකේජස්, එනර්ජි බ්ලොක්ස් එහෙම ආපුවම මේ වගේ සූත්‍ර ධාරණි චාන් කරලා ඒවෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට මේකත් එක්ක මම අර තව ප්‍රශ්නයක් තියෙනවා අපේ chat එකේ තියෙන මම අහන්නම් මේ දැන් අපි ථේරවාද මහායාන ගැන කතා කරනකොට මම ගැන කියවනම් ඒක people who follow or try to follow Buddhism may suffer as they are taught that these are different elements or paths. So how would you help such a person to see the holistic picture? දැන් මේ මහායාන මාර්ගය සහ ථෙරවාද මාර්ගය ගැන තමයි මම හිතන්නේ කතා වෙන්නේ මෙතන. වජ්‍රයාන මහායාන ථෙරවාද මාර්ග ගැන. දැන් ථෙරවාදී මාර්ගය ගැන එක්කෙනෙක් අපි ගත්තොත් එයා අනිච්ච දුක්ඛ අනාත්ත කියන මූලික සිද්ධාන්තات එක්ක එහෙම එනකොට දැන් මේ nothingness emptiness වගේ කියන ඒවා කොහොමද එයා ගෝචර කරගන්නේ? ඒ කියන්නේ මේ දෙකක් විදිහටද ගන්නෙ නැත්නම් එයාට පැටලීමක් වෙනවනේ. කොහොමද ඒක ගැන? ඔව් ඒක තමයි. දැන් එහෙනම් අපිට කතා කරන්න වෙන්නේ ඉතින් අර ආපු පාත් එකේ ඒ ග්‍රැජුවල් ප්‍රැක්ටිස් එක ගැන අපිට කියන්න වෙනවා. කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් ඔය දැන් එක අය එක විදිහට පාත් එකට වැටෙන්න පුළුවන්. සමහරු මෙඩිටේට් කරලා පාත් එකට වැටෙන්න පුළුවන්. සමහරු තියරි බේසික්ස් මේවා ඉගෙනගෙන පාත් එකට වැටෙන්නත් පුළුවන් මෙඩිටේට් කරලා. දැන් මම ආපු විදිහ කියන්න. ඇත්තටම මම මේ පංච උපාදානස්කන්ධ මෙන්න මේවා කියන එක ඇත්තටම මේවා තේරුම් ගත්තේ පස්සේ. ඊට කලින් ඔය රූපාවචර අරූපාවචර ධානය සහ ඔය සමහර ප්‍රභාස්වර සිත් අනම්මනම් ඵල සිත් අනම්මනම් සමහර ග්ලිම්සස් දැකලා ඉවරලා තමයි මේකට ආවේ. දැන් මට හිතන විදිහට අර භාවනා අත්දැකීමෙන් දකින්න ඕන තේරුම් ගන්න ඕන දේකුත් තියෙනවා. ඒ තමයි මනසේ නැති ස්වභාවය, මනසේ nothing ස්වභාවය, මනසේ තියෙන empty ස්වභාවය තේරුම් ගන්න නම් පුද්ගලයෙක් නැති ස්වභාවයට භාවනාවෙන් යන්න ඕන. ඒක. නමුත් දැන් මේ සංඥා රූප වේදනා සංඥා සංකාරවල තියෙන ශුන්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන් මේ ඩයිනමික් ස්වභාවයෙන් ඉන්නකොට නේ. ඇස් වහගෙන භාවනා කරනකොට රූප වේදනා සංඥා සංකාර ඉන්නේ. රූප වේදනා සංඥා සංකාර වල ගැටීම ඒ කියන්නේ ඒ clinging to five aggregates කියන එක අපිට තේරෙන්නේ මේ ඇත්තම කියනවා නම් ඩයිනමික් අපේ මයින්ඩ් එක තියෙනකොට. ඇස කන දිව නාසය පහ වැඩ කරනවා. මම හිතන්නේ දෙකෙන්ම අවබෝධ වෙන්න ඕනේ. ඕකද සමත විපස්සනා කියලා භාවනාවල දෙකක් බෙදලා තියෙන්නේ. ඔව් දැන් සමතකේ තමයි ඇස් වහලි විරලා පුද්ගලයෙක් නැති වෙන ස්වභාවයට ගිහිල්ලා සමාපත්තිය වල ඉඳලා ඉන්නේ. මේවා දෙකම ඉන්ටර්ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ විපස්සනා වැඩ ඉවරලා ඒ සමාධියකුත් මෙතනට ගන්න පුළුවන් ඇස් වහල. හරි. අපිට තව ප්‍රශ්නයක් තියෙනවා chat එකේ. ඊ තියෙන්නේ අපේ තිලෝපා කියන ගුරුවරයාගේ teachings ගැන තියෙන්නේ අහලා. In Tilopa's teachings, there is an idea such as awareness liberates awareness. Can you analyze that claim with Heart Sutra?
දැන් තිලෝපා කියන එක්කෙනා එන්නේ අපිට තාන්ත්‍රික යෝගීෙක් හැටියට. හැබැයි තාන්ත්‍රික යෝගීෙක් වුණත් එයා කියන ටීචින් එකේ තියෙන්නේ මොනවද? ඒකත් බුද්ධ ආගමේ බේසික්ස් තමයි. දැන් සමහරුන්ට තිලෝපා වගේ චරිතයක් ගත්තාම ථෙරවාදී කෙනෙක්ට දිරවන්න. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් තිලෝපගේ ටීචින්ස් වලට ගියාම බැලුවම එයා කියලා තියෙන්නේ ඵල සමාපatti ගැන තමයි නිතරම එයා කියන්නේ. එයාගේ ටීචින් එකේ තියෙන්නේ ක්ලියර් ලයිට් එක. හැම වෙලෙම ක්ලියර් ලයිට් සමාධිය තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට දැන් ක්ලියර් ලයිට් සමාධියට ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ හැබැයි රෙස්ට් එකේ ඉඳලා මහා මුද්‍රා කියන එක ප්‍රැක්ටිස් කරලා. ඔය ශාලිකගෙන් පොඩ්ඩක් අහන්න. ඔය ශාලික ඒ පාරේ යන කෙනෙක් තමයි. මම දන්නේ එයා ඉන්නවද කියලා මේ කන්වර්සේෂන් එකේ. මේ එතකොට දැන් අර තෙරවාදී ප්‍රැක්ටිස් එකේ ඒක ගොඩක් කරන්නේ. එයා ඒකේ ගොඩක් කරන්න අපි ඩයිනමික් මනසේ ඩයිනමික් ස්වභාවය තමයි නිතරම ඉන්නේ. මොකද ටිලෝපගේ ඒ ආපු ක්‍රමවේදේ එයා මේ ඇත්තම කියනවා නම් අර මේ තාන්ත්‍රික ස්වභාවයේ යම් ප්‍රමාණයකට තමයි එයා ගොඩක් ප්‍රකාශ කළේ. හැබැයි එයාගේ ගෝලියෝ නිතරම කියලා තියෙනවා මේ 12 links of dependent origination ගැන කියලා තියෙනවා. ඒ කියන්නේ පටිච්චසමුපාදය ගැන ඒගොල්ලෝ දැනගෙන ඉඳලා තියෙනවා නැත්තේ නේ. එතකොට දැන් අපි ප්‍රශ්නෙට ගියොත් Tilo final question. In Tilopa's teaching, there's an idea such as awareness liberates awareness. දැන් awareness එකකින් සතිමත් භාවයෙන් ඉඳලා තමයි කෙනෙක් පංච උපාදානස්කන්ධේ කඩන්නේ. එතකොට එහෙනම් human awareness එක liberate කරන්නත් පුළුවන් awareness එකෙන් තමයි කියන එක තමයි ඒකේ තේරුම. දැන් awareness එක සහ විපස්සනාව සතිමත් භාවයේ වැඩිම තුලින් කෙනෙක් ඇත්තම liberation එකට යන්නේ. ඒතර එතනින් liberate වෙන්නේ මේ මනුස්සයාගේ තියෙන awareness එක. So the awareness liberating awareness itself makes perfect sense. Oh. Right. එහෙමනොත් ප්‍රශ්නයක් අහන්නද? කියන්නේ අපිට ස්කන්ධ පහ හම්බෙලා මිනිස්සෙක් කියලා ඉපදිලා තියෙන එකම නේද ලොකු වටිනාකමක් තියෙන්නේ. එහෙම බැලුවොත් කියන අපිට මේක ගෝචර කරගන්න පුළුවන් තැනකනේ ඉන්නේ. සත්ත්ව ලෝකයේ කියලා ගොත් එකනේ විඥානයක් කෙනෙක්. ඉතින් ඒක තමයි දැන් මිනිස්සෙක් වෙලා ඉවර වෙලා තමයි ස්කන්ධ පහ හම්බෙන්නේ. නැත්තම් හම්බෙන්නේ නැහැ. මොකද ස්කන්ධ පහ තේරුම් ගන්න පුළුවන් විඥානයක් තියෙන මිනිස්සෙක් විතරනේ. දැන් කේස් එක තියෙන්නේ මම කියන්නේ ඒක අපි කොච්චර බන කිව්වත් අපිට ඇත්තටම වැඩක් නැහැ මේ මාර්ගයට වැටෙන්න නැතුව. මාර්ගයට වැටුණු කෙනා තමයි තේරුම් ගන්න පස්සේ කාලේ මේ ස්කන්ධ පහේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ලොකු කේස් එකක් තියෙනවා කියලා. නැත්නම් ඇත්තටම මේ ධ්‍යාන වඩන කාලේ හරි චක්‍ර අවදි වෙන කාලේ හරි ඒ කිසිම වෙලාවක මේ ස්කන්ධ පහේ තියෙන වේදනාව දැනෙන්නේ නැහැ. මගේ අත්දැකීම. අපිට අද කතා කරන්න බැරි වුණේ මේක මේ ප්‍රැක්ටිස් කරන එක්කෙනෙක්ට ඩේලි කොහොමද මේක ඇප්ලයි කරගන්න කියලා නේද? ඔතන ඇත්තටම මගේ අත්දැකීමෙන් මම කියන්නම්. මම ගොඩක් වෙලාවට මට ආපු ගොඩක් සෆරින් moments. body pain. ඊළඟට mental suffering. ඊළඟට emotional suffering. ඒ ගොඩක් වෙලාවට මම heart sutra එක සජ්ජායනා කරලා තියෙනවා. එක මේ center focused මේ concentration එක. ගොඩාක් වෙලාවට මම රිකවර් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ heart sutra එකේ ඒ වගේ recovery මොකක් හරි ලොකු බලයකුත් තියෙනවා. healing power එක. සමහරවිට මම මේක අපේ ශාලික එක්කත් මම මේක chant කරලා තියෙනවා. කියන්නේ මොකක් හරි අවලෝකිතේශ්වර බෝධිසත්වයාගේ සම්බන්ධයක් හරි ඒ යුනිවර්ස් එකේ තියෙන compassion කියන energy එකේ තියෙන මොකක් හරි compassion එකේ තියෙන ලොකු බලයක හේතුවෙන් හරි ඒ තියෙන ගොඩක් suffering වලින් බේරලා තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට ඒක රෙකමන්ඩ් කරලා තියෙනවා ස්මාර්ට් ෆොරින් අයට. ඇත්තටම මේක chant කරන්න පුළුවන් නම් ඒ ගොඩක් ඇඟේ තියෙන suffering ඔක්කොම අයින් වෙනවා. ඒ තියෙන්නේ chanting වල. නමුත් ඔගේ වැදගත්ම දේ තමයි අර මේ ප්‍රැක්ටිස් එක. අර පංච උපාදානස්කන්ධෙන් ගැලවෙන ප්‍රැක්ටිස් එක ගැන කියන්නේ. මම හිතන්නේ ඒක තමයි ඔගේ තියෙන මේ ප්‍රධානම දේ. ඉතින් ওই විදිහට තමයි ඇත්තටම ගොඩක් ආර්ට් සූත්‍රක ගොඩක් සෆරින් එක එලිවියේට් කරන්න උදව් වුනේ.
එහෙනම් රත් බොහොම ස්තුතියි අපිට මේ ආර්ට් සූත්‍ර ගැන කියලා දුන්නට. රයිට්. ඒක ලොකු දේවල් ඉගෙන ගත්තා. මේ විදිහට අපි මෙහෙම කරයි පොඩ්ඩක් අපි මොනවද මේ වගේ සූත්‍ර ටිකක් කතා කරමු මේක ඉස්සරහට.